හරි. දැන් අපි ඊදිනේදී අවසන් කරේ මොකද්ද? ඔස්මෝටික් කියන්නේ නැත්නම් අපි කියනවා ආශ්‍රිත විචලනය. ආශ්‍රිත විචලනය ගත්තා අපි කරේ කොහොමද? උදාහරණයක් විදිහට මම කිව්වා මොකද්ද? අන්නාස් කෑල්ලක්. අන්නාස් ස්ලයිස් එකක් අරගෙන ඒක පල්තපා ගන්න මොකද කරන්නේ? 120 30 40 50 වගේ සාන්ද්‍රණය තියෙන නේද? අපි කියන සාමාන්‍ය වතුර මිලිලිටර් 100කට ග්‍රෑම් 20ක් දාපුවම 120 සාන්ද්‍රණයක් කියලා කියනවා සීනි සහිත. මොකද කරන්නේ පිළිවෙලට අපි ස්ලයිස් එක පොඟවනවා. සාමාන්‍ය පැය 24ක් විතර පිළිවෙලට පිළිවෙල පිළිවෙලට පොඟවන එනවා. එතකොට මොකද වෙන්නේ අර අන්නාස් කෑල්ලේ තියෙන ජලයේ ටික දාම්ප්‍රය අණු ජලයේ ටික ඉවත් වෙලා සීනි සාන්ද්‍රණය ඒකට ඇබ්සෝබ් වෙනවා. හරි ඇතුළත් වෙන්නේ. එතන මොකද වෙන්නේ? ජලය ඉවත් වීමත් එක්ක මොකද මේක පරාක්ෂණය කරනවා. අපිට සෑහෙන කාලයක් තියන්න පුළුවන්. සමහරකට බොහෝ දුරට රසය ටිකක් වෙනස් වෙන්න බලපාන මේ ආශ්‍රිත විචලනය. හරි. ඊළඟට අපි ප්‍රවිකිරණය. සාමාන්‍ය ප්‍රවිකිරණය කියන ඔයාලට පේනවා මේකෙන් කරන්නේ කිරණ වලට භාජනය කරනවා. ඒ වගේම සාමාන්‍ය අපි ආහාර යම් කිසි කිරණ ප්‍රභේදයකට කිරණ වලට නිරාවරණය කරගන්න. උදාහරණයක් විදිහට ගත්තාම දැන් ඊළඟ මේ ඔන්න මගේ යාළුවෙක් හිටියා මහලුක් පල්ලම. හරි මහලුක් පල්ලම රිසර්ච් සෙන්ටර් එකේ නේ පරීක්ෂණාගාරේ. ඒකින් යා පරීක්ෂණයක් කරලා තිබ්බා මේ මොකක්ද ඉදු. හරි ඉදු බීජ සඳහා නව පදනය තමයි තියෙන්නේ. ඒතර උඩු වර්ග ගත්තාම නම් තියෙන MI1, MI2, MI4 කියලාම තියෙනවා. තමයි MI4 එක තමයි හොඳම උඩු වර්ගය. හැබැයි මේ මෙතන මොන වැඩේ වෙන්නේ? හරි. ඔගේ ගා සාමාන්‍ය අපි කියන ගැමා කියනවා. හරිද? ඔය උඩු බීජ වලට ගැමා කියන අල්ලනවා. ගැමා කියන අල්ලපුවාම වෙන්නේ ඒ බීජ විකෘති වෙනවා. හරි විකෘති කරන එක හැඩය වෙනස් වෙන්නේ. ඒ ගැමා ගන්න විකෘති වෙනවා. දැන් මොකද කරන්නේ? රෝපණය කරනවා. රෝපණය කරාට පස්සේ පැලවෙන බීජ සමහරක් අද විකෘතිතාවයන්නේ. හොඳ විකෘතිතාවයක් තමයි හොඳ දෙයක් විදිහට ගන්න. හරි. ඔය බීජ පැලවුණාට පස්සේ උස ගස් තියෙනවා. මිටි ගස් තියෙනවා. අතු වැඩින ගස් තියෙනවා. කරල් වැඩි ගස් තියෙනවා. අඩු ගස් තියෙනවා. ඔන්න මේ එක නොයෙකුත් ආකාර දේවල් තියෙනවා මේ ගැමා කියන අල්ලුවට පස්සේ. එතකොට ඔතනින් බලනවා හොඳ අස්සනක් තියෙන බීජ ටික අරගෙන ඒ මව් පරම්පරාව ඉඳගෙන ලස්සන පිළිවෙලට වර්ධනය කරලා අන්නේ හොඳ බීජ හැදෙන කුලය තෝරගන්නවා. ඔය තමයි සාමාන්‍යයෙන් ගැමා කියන අල්ලපුවම වෙන දේ. හරි. එතකොට මෙතනක් කියන්නේ ඒවයි සාමාන්‍යයෙන් අපි කිරණ අල්ලනකොට බැක්ටීරියා, දිලීර වගේ ආසාර නේද මයික්‍රෝබියල් ඉම්පැක්ට් තියෙන ඒවා. හරි. සුද්ධජීවී ආසාදන තියෙනවා. මොකද මේ අර විකිරණත් එක්ක ඔවුන් විනාශ වෙලා යනවා. හරි. එතකොට සමහරක් කාට මේක අර බීජාණු වලට ප්‍රතිරෝධී වෙනවා. තේරුණා සමහරක් සුද්ධජීවීන් ඉන්නවා ඒක අවස්ථාව හැඩ හරි. ඒ අවුල උෂ්ණත්වයක් කියලා. ඔය උෂ්ණත්වයේ චන්ද්‍රය හැඩගෙන ඌ ඉන්නේ අපිට සිංහල හැඩ අඩු කරා කියන. එතකොට මොකද අඩු කරත් ඒ උෂ්ණත්වයට උන් හැඩ අපි කියන්නේ මේ හිතන අපි දැන් ඉන්න සීතල පරිසරයකට නේ අපි කියමුකෝ ඇන්ටාර්ක්ටිකාට කොහරි රටකට යනවා සීතලට. මුල් ටික අපිට තරහා ගන්න අමාරුයි. හැබැයි මොකද පසු කාරණා. ඊට ගියාට පස්සේ ප්‍රශ්නයක් නැහැ හුරු වෙනවා. අන්න ඒ වගේ තමයි මේ මෙයාට මේ කිරණ වලට අල්ලපුවාම සමහරක් යෝන් ඉන්නවා ජීවි ඒකට හුරු වෙනවා. එතකොට ළමයි විනාශ වීම සිදු වෙන්නේ නැහැ. හරි. එතකොට මේ තමයි සාමාන්‍ය ආහාරයක් ප්‍රතිකිරණය කියලා කියන්නේ. සරලව කිව්වොත් විවිධ කිරණ වලට අල්ලලා මේකේ තියෙන අර සුජීවී වගේ දේවල් විනාශ කරලා ආහාරය පරිරක්ෂණය කරනවා. හරි. ඊළඟට අපි නවීකృత පාලිත තත්ත්වයන්ගේ ආහාර පරිරක්ෂණය. නවීකృత තත්ත්වයන්ගේ ආහාර පරිරක්ෂණය කරගත්තාම නවීකృతයි කියලා කියන්නේ අපි නවල් කියලා කියනවා. නැත්නම් අලුත් කියලා. තේරෙනවද? අලුත් විදියට නේද? සාමාන්‍යයෙන් මේක කරන්නේ අර අලුත් උත්පාදකයන්ට කරන්නේ සංයුතිය වෙනස් කරලා. තේරුණාද? දැන් උදාහරණයක් විදිහට ගත්තාම අපි කියමු මොනවා හරි කෑම එකක් තියෙනවා, ප්‍රොඩක්ට් එකක් තියෙනවා. මේ ප්‍රොඩක්ට් එක කල්තබා ගන්න තමයි අපි හදන්නේ. හැබැයි මේ කල්තබා ගන්න අවස්ථාවේදී වෙන්නේ ඒ කල්තබා ගන්න ප්‍රොඩක්ට් එක ඇතුළත වායු සංයුතිය වෙනස් කරනවා. දැන් හොඳම උදාහරණ ටිබිටික් පැකට් එක. හරි. දැන් ටිබිටික් පැකට් එක බලන්න පැකට් එක එන අල බෝල ගෙඩියක් වගේ නිකන් බැලුම් බෝලයක පුම්බලා තියෙන්නේ. හැබැයි ඔගේ ගුලන් දිව්වොත් මොකද වෙන්නේ? හරි ප්‍රශ්නයක් ඇති වෙනවා. හරි. ඒකින්ද මොකද වෙන්නේ? අර ඒකේ වායු රැඳ තියෙනකම් විතරයි ඒකේ කල් පැවැත්ම මීටන්නේ. එතකොට අර ගොඩක් නුක්සාන කරනවා අපි වායු අභ්‍යන්තර වායු සංයුතිය වෙනස් වීමකට ලක් කරලා තමයි මේ නවීකృత තත්ත්වයන්දී ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ. එතකොට අපි යනවා ආහාර පරිරක්ෂණයේ රසායනික ක්‍රම.
එතකොට අනිත් තත්ත්වයට දෙක කියන්නේ ඔක තේරෙන්නේ නැති වාට හොඳ උදාහරණ තමයි ටික් ටික් පැකට් එකේ ඇතුලේ තියෙන වායු සංකේතය. තේරෙනවද? ඔන්න වායු සංකේතය වෙනස් කරපුවාම තමයි කල්පවත්ම වැඩි වෙන්නේ. හරි. එතකොට මෙන්න මේක සාමාන්‍යයෙන් ගොඩක් දුරට ඔය Apple, Pears වැනි පළතුරු වර්ග වලට මේ ක්‍රමේ භාවිතා කරනවා. හේතුව මොකද්ද? ඇතුලේ තියෙන වායු සංකේතය වෙනස් කරොත් අර අපි දන්නවා ඔක්සිඩේෂන් එක වෙනවනේ. මොකද්ද? අපේ ගෙඩියක් කියව කපලා තිබ්බම අර දුඹුරු පෑවෙන දුඹුරු පෑවීමේ ප්‍රතික්‍රියාවක් කරනවා. හැබැයි ගන්නකො මොකක් හරි ආවරණයකට දාලා මේක අර දුඹුරු පෑවෙන්න බලපාන ඔක්සිජන්. ඒතර ඔක්සිජන් ඉවත් කරොත් මොකද වෙන්නේ? අතුලතර රියැක්ෂන් එක වෙන්නේ නැහැ නේ. අන්න ඒ වගේ විවිධ ක්‍රම නේද? වායු මට්ටම වෙනස් කරලා පරිරක්ෂණය කරන ක්‍රියාවලියට කියන නවිකෘත පරිසර තත්ත්වයටද වායු පරිසර තත්ත්වයටද පරිරක්ෂණය කියලා කියනවා. හරි ඔය තමයි ඕක. හරි. ඊළඟට අපි ආහාර පරිරක්ෂණයේ රසායනික වලට මතකයි මම මුලින් පටන් ගන්න ලෝ chart එකක් ගාලා කියලා දුන්නා මේ සම්පූර්ණ පාඩම ගමන් ආරම්භ කරන්න කොයි දිශාවටද කියලා. ඒ කියන්නේ සම්පූර්ණ chart එක තමයි සම්පූර්ණ පාඩමක් විදිහට යන්නේ. එතකොට මේ රසායනික ක්‍රම ගත්තාම ළමයි ක්‍රම දෙකක් තියෙනවා. ලියා ගන්න රසායනික ක්‍රම පළවෙනි එක තමයි දුම් ගැසීම. ලියා ගන්න දුම් ගැසීම. දුම් ගැසීම. ඊළඟ තමයි පරිරක්ෂක එකතු කිරීම. පරිරක්ෂක එකතු කරන අවස්ථා දෙකයි. එකක් තමයි දුම් ගැසීම. අනික තමයි පරිරක්ෂක එකතු කිරීම. දුම් ගැසීම අනික තමයි පරිරක්ෂක එකතු කිරීම. දුම් ගැසීම අනිත් එක පරිරක්ෂක එකතු කිරීම. පරිරක්ෂක එකතු කිරීම. හරි. ළමයි දුම් ගැසීම ගත්තාම අපි යනවා දුම් ගැසීම කියලා කියන අපි ළමන පාරම්පරික නේද අපේ අතීත මේ මුත්තා ඉඳන් ඈ සෑහෙන කාල සීමාවක් තිස්සේ දුම් ගැසීම කියන ක්‍රියාවලිය අදටත් සාමාන්‍යයෙන් කරන බොහෝ දුරට ගෙවල් වල සිදු වෙන දෙයක් නේ. අදටත් අපේ ගෙවල් වල බොහෝ දුරට සමහරක් වෙලාවට සිදු වෙන ක්‍රියාවලිය. ගොඩක් දුම් ගැසීම දුම් කරවල කියලා කියන්නේ දුම් කවුරුද දාන්නේ ඒක. දුම් කරවල කියලා කියන්නේ තේරුණාද? ඔය දුම් ගසලා ඒක ඒ විදිහට ළමයි කරවල හදුවොත් ඒක රස වෙනස් තමයි. ඒක අමුතු ෆ්ලේවර් එකක් තියෙන. සාමාන්‍ය සූර්යාලෝකයේ වේලලා හදන මත්ස්‍ය ආහාර කරවල වගේ නෙමෙයි. ඒවල පිළිබසපු දේවල් රස වෙනස් වෙනවා. ඒක සෑහෙන රස වෙනස් වෙනවා. හරි. එතකොට ඔය තමයි ළමයි දුම් ගැසීමේ ක්‍රියාව. ඒතකොට මේ දුම් ගැසීමේ ක්‍රියාවල යනකොට සාමාන්‍ය උෂ්ණත්වය බලවත් අර යට ගින්දර වලින් එන උෂ්ණත්වයක් තියෙනවානේ. උෂ්ණත්වය වැඩි හරියක් ගොඩාක් දාන්න නැහැ. සාමාන්‍යයෙන් මේක සෙල්සියස් එක 20ක් 30ක් සෙල්සියස් 20ක් 30 අතර අඩු උෂ්ණත්වයේදීත් කරනවා. තේරුණාද? ඒ අඩු උෂ්ණත්වය නැත්නම් සාමාන්‍ය උඩින් වැඩිම සෙල්සියස් එක 50 සහ 84 උෂ්ණත්ව රේෂියෝ එකකට ගෙන යනවා. එතකොට ගොඩක් දුරට බලන්න ඕනේ මේ උෂ්ණත්වය අඩු මට්ටමින් දිගු වේලාවක් කියලා ගන්නත් තමයි සාමාන්‍ය ඒක රස සහ පොල් ටික වැඩි. ඒ වගේම තමයි මේ දුම් වල තියෙනවා පොලිෆීනෝල් සංයෝග. තේරුණාද? මේ පොලිෆීනෝල් සංයෝග සහ ඇල්ඩහයිඩ් සාමාන්‍යයෙන් අපි මොකද අයිතන සමහරට shopping වල පුච්චලා නැත්නම් රබර් කෑලි පුච්චලා අන්න ඒ වගේ යන ගෑස් එක කියවනේ දුම තියෙනවා. අන්න ඒ වගේ දේවල් තියෙනද ඔය සංයෝග ගත්තාම පොලිෆිනෝල් සහ ඇල්ඩහයිඩ් කියන දේවල් සාමාන්‍යයෙන් ඕක මොකද වෙන්නේ? පිටත පටලයක් විදියට ආවරණය වෙනවා. හරි. වැඩි ඕනේ නැහැ. දැන් මේ විතර ඔයාලා පොඩි කාලේ මතක ඇති. ඔය කළු ලෑලි කළු බෝඩ් කළු කරන්න අපි කියන්නේ දුම් නේද? දුම් දැරි කියලා කියන්නේ. හරි. අන්න ඒක එකතු කරන්න ඕනේ ක්‍රියාවලිය එකතු වෙන දේවල් තමයි අර ආහාරය මතත් පොලිෆිනෝල් සංයෝග ඒක කියන පොලිෆිනෝල් සංයෝගය. ඕක තමයි ආවරණය වෙන්නේ අර දැලිසක් විදියට. ওই දැලිස තමයි ආවරණ දැලිස තමයි මේකේ අර ආරක්ෂක පටලයක්. දෙනවා සුජීවී ක්‍රියාකාරක අදාළ වෙන අන්නේ ක්‍රියාකාරක අදාළ පරිරක්ෂක දෙන කාලයක් තිබු ගොඩාක් කාලයක් ක්‍රියාකාරක තත්ත්ව හැඩය ගැනීම ඔන්න ඔය සංයෝග දිසා. හරි. බලමු මේ දුම් ගැසීම් වාසි සහ වාසි කීපයක් තියෙනවා ළමයි. සාමාන්‍යයෙන් වාසි තමයි පොලිෆිනෝල් සංයෝග බැක්ටීරියා නාශක ගුණයක් තියෙන. ඒ කියන්නේ බැක්ටීරියාන්ට ඒ මත ක්‍රියා කරලා මේක ස්පොයිල් වෙන එක නරක වෙන එක සිදු කරන්න බෑ. ඒක තමයි විද්‍යාවරුන්ම උදාහරණය. ඊළඟ තමයි සාමාන්‍ය ප්‍රතිඔක්සිකාරකයන් ලෙස මුඩු වීමේ ක්‍රියාවලිය වළක්වනවා. තේරුණාද? ප්‍රතිඔක්සිකාරකයක් විදියට මුඩු වෙන්නේ නැහැ. සමහර ආකාර දෙන මුඩු වෙනවා. හැබැයි මේ දුමේ වේල මොකදනේ? මුඩු වෙන්නේ නැහැ. තේරුණාද? දුමේ වේල මුඩු වෙන්නේ නැහැ. ඊළඟ තමයි ආහාර රසයක් සහ වර්ණයක් එනවා. තේරෙනවා මම කියවන දුම් කරවල කියනකොට ගොඩක් ලංකාවේ ප්‍රසිද්ධයි සෑහෙන ගොඩක් දෙනේ කාසයි. හරි මේක වැදගත් වෙන්නේ තමයි සාමාන්‍ය සූර්යාලෝකයේ විරණ කොටයි මේ අවස්ථාවේ විරණ දුම් ගස විරණ කොට රස ආකාර දෙකක් ෆ්ලේවර් දෙකක්.
ආන්දින සහ වර්ණයත් වෙනස් වෙනවා. දුම් ගසලා හදන ආහාර ටිකක් රස සහ ෆ්ලේවර් එක සහ වර්ණයනේ කලර් එක ටිකක් සෑහෙන්න හොඳයි. ඇහැට අපේ ඇහැට ඇදලා හුරුයි. ඒකනේ ඒකට අර ඉක්මනට ආකර්ෂණය වෙනවා මේ දුම් ගසපු ආහාර සඳහා. හරි. ඔය තමයි වාසිය. බලමු අවාසිය මොකක්ද කියලා. සාමාන්‍ය සමහරක් වල ඔන්න වෙන් බ්‍රේන්ස් ෆයරින්ස් කියන්නේ සාමාන්‍ය මේ විතරක් ඔය දුම් වල තියෙන විෂ දේවල් නේ අපි අහලා දුම් කියද්ද පිළිකාකාරක දෙනවා කියලා නේ. එතකොට ඔන්න කියනවා බ්‍රේන්ස් ෆයරින් කියන විෂ සහිත හරිද විෂ සහිත පොලි ඇරොමැටික් පොලි ඇරොමැටික් හයිඩ්‍රෝකාබන පිළිකා ආකාරයේ තියෙන අපි අහලා තියෙනවා ඔය දුම් වලින් පිළිකා තියෙනවා කියලා නේ. සමහරක් කාට අපි දුම් පොල්වල කියන පොලි ඇරොමැටික් කියන දේවල් ආහාරයක් තැම්පත් කරලා අපි ආහාරයක් සාමාන්‍ය වාරේ පිළිකා වගේ දේවල් ආහාර දෙන්න පටන් ගන්නවා අපේ ශරීරය. ඒක තමයි අවාසි. හරි. එතකොට ඔය උෂ්ණත්වය යට කරන උෂ්ණත්වය පාලනය කරන්න බැරුණොත් තමයි ගොඩක් ඔය හයිඩ්‍රෝකාබන් නිපදවීම් සිදු වෙනවා. මට හොඳට මතකයි මගේ යාළුවෝ කීප දෙනෙක් හරි අපි යාළුවෝ කීප දෙනෙක් යාළුවෝ කැම්පස් එකේ හරි කැම්පස් එකේ යාළුවෝ කීප දෙනෙක් ගියා මේ ඔය මහවිලච්චිය. හරි මහවිලච්චියේ වැවක් එක්ක තියෙනවා පොඩි ත්‍රස්තවාදී මායිම් නම් තියෙනවා. විලාච්චි ප්‍රභාකරන්ගේ උපන්දින දවසට ඒක තමයි ගැහුවේ. හරි. ඔය මායිම් ගම්මේ තියෙනවා ඔයක් කරන මහවිලච්චි බවට ඔය සාමාන්‍ය කට්ටිය මාළු වලනවා. දැන් අපි මොකද කරන්නේ මාළු වලන්න කියේ නෑ. අපි ඉගෙන ගන්න ආසාවට ඔය මාළු ගත්තා. අපි ඔය මාළු වල තියෙනවා මේ කොහොමද මේ කියන්නේ වලේයෝ හරි යෝමුගේ ජාති මාළු జాතියක් තියෙනවා. දැන් මොකද කරේ ඔය මාළු වලට ඒක ලොකු කියන විශාලයි. සාමාන්‍ය අපි මාළු කිලෝ 4මාරක් විතර ගත්ත මාළු වර්ග වලින් අරගෙන අපි ආසාවට ගෙදර අරන් යන්න තමයි බැරි. දවස් ඉඳ බැරනවා මොකද මේ අලි ප්‍රශ්න තියෙනවා මේ ඇට සෑහෙන්න අලි කරදරයි. ඊට මොකද කරන්නේ මේක සවුත් වෙන හින්දා කොහොමද කපලා සුද්ධ කරලා ඔක්කොම ටික කරලා මේක දුමේ දාලා වේලන්න තමයි ප්ලෑන් එක. දැන් දුමේ දාලා සාම ගොඩක් ටිකක් කරලා යනවා වේලන්න. මොකද කරේ අපි ඉතියා 4 දෙනෙක්ගෙන් එක්කෙනෙක් තමයි ඔක වේල වෙලේ ඉන්නේ. කුමාරි මම බලන්න අපේම කියලා කරලා මගේ අනිත් යාළුවා කැම්පස් එක රූම් එකට අපි ගියා රාස්සයි කියලා අපි කියන්නේ ආදරෙට මූ කුමාරි උඩෙච්චර මූ මාත්‍ර පැත්තට ආයලා උඩෙච්චර වේලනවා කියන එච්චර ගාණක් නැහැ නිකන් නැහැ ඉතින් මූ මොකද කරේ ඉක්මනට වේලනවා කියලා දැම්ම පොල්ලේ අයියෙන් ගින්දර දාපු අයිඩියා එක අයියෙන් ගින්ද ගොඩක් දින දාමු මේ අnder වේලනවා කියලා මූ මොකද කරන්නේ පොල්ලේ ගෝණියක් තිබ්බා මූ මේක රට්ටක් ගාලා දැම්මා මට සිල්දාම්මා තමයි අර පොල්ලි බින්දේ ගිහිල්ලා මාළු ටික ඔක්කොම ඇවිල්ලා හරි සම්පූර්ණ මාළු ටික ඔක්කොම ඇවිල්ලා නිවා ගන්නත් බෑ හරි අපි බලනකොට වතුර ගහලා කරන්න පුළුවන් දේවල් කරලා ඉතින් දුන්නේ නෑ අර කුට්ටම් වෙලා හරි ඔය තමයි අර මම මාතරේ ටික ආවම වෙන දේවල් උන් දන්නේ නෑ තමයි ඒක දන්නේ හරි උන් දන්නේ අර මුළු මාළු ටික අරගෙන වේලන්ට කරවල කන්දර දන්නේ හරි ගොඩක් ඔය මේ වැල් මාළු නේද කැටලෝ තෙත් පිළිතිලාපි ලූල්ලු කණේ වගේ දේවල් මාළු තමයි ගොඩක් දුරට වේලීම් කියලා රක් කරන්න දුමේ. හරි. ගොඩක් ගත්තාම මේ මිරිදිය මසුන් තමයි වේලන්නේ. කර්දිය මසුන් සාමාන්‍ය සූර්යාලෝකයෙන් තමයි ලුණු දාලා වේලන්නේ. හරි. බලමු මෙන්න පරරක්ෂක. තේරෙන පරරක්ෂකාරක ගත්තාම පොදු රසායනික සංයෝග තියෙනවා. එයාස්ද භාවිත තියෙනවා. තේරුණාද? ඔන්න ටේබල් එකක් තියෙනවා වගුවක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඔන්න ලියා ගන්න පටන් ගන්න වගුවේ පොදු රසායනික සංයෝග පරරක්ෂකාරක එකතු කරගෙන කියන්නේ පරරක්ෂකාරය කියලා කියන්නේ ආහාරයක් කල්තබා ගන්න දෙතන රසායනික දේවල්. ඔච්චරලා කතා කරන ස්වභාවික දේවල්. දැන් කතා කරන්නේ ආහාරයක් කල්තබා ගන්න දෙතන පරරක්ෂය කියන්නේ රසායනික ද්‍රව්‍ය. හරි. ඊළඟ පළවෙනි එක සෝබේට්. සෝබේට් උදාහරණ තමයි කිරියාසි නිෂ්පාදන රස කැවිලි. ඒ කියන්නේ සෝබේට් දාපුවම කිරියාසික ආහාර සහ රස කැවිලි දේවල් පරරක්ෂණය වෙනවා. තේරුණාද? යා කල්ලි දෙන්නේ නැහැ. ඔන්න සෝබේට්. ඒතරවල් රස කැවිලි ව්‍යාපාරයක් කරනවා කියන හොඳයි සෝබේට් එක දානවා දැන් කාලේ තියනකොට මුරුවෙන් වෙන්නේ නැහැ. ඊළඟ තමයි බෙන්සෝවේට් පැරාබෙන්සෝවේට්. ලියාගන්න බෙන්සෝඒට් පැරාබෙන්සෝවේට්. බෙන්සෝඒට් සහ පැරාබෙන්සෝවේට්. බෙන්සෝවේට් පැරාබෙන්සෝවේට් මේක උදාන්නේ පළතුරු පල්ප සිසිල් බීම සහ ජෑම් පළතුරු පල්ප සිසිල් බීම සහ ජෑම් පළතුරු පල්ප සිසිල් බීම සහ ජෑම්
පළතුරු පල්ප සිසිල් වීම සහ ජෑම්. පළතුරු පල්ප සිසිල් වීම සහ ජෑම්. ඊළඟ යන සල්ෆයිඩ් සල්ෆයිඩ් එක ගාමන්නේ පළතුරු පල්ප වියනලා දෙලවලු පළතුරු පල්ප වියනලා දෙලවලු පළතුරු පල්ප වියනලා දෙලවලු. ඊළඟ යන්න බයිෆීනයිල් සාමාන්‍යයෙන් බයිෆීනයිල් යූස් කරන සිට්‍රික් කොලේ කසාය වට දෙනවා බයිෆීනයිල් ගන්න දෙන හතරෙනි කියන්නේ බයිෆීනයිල් දෙහි දොඩම් කුලයේ පළතුරු වල යා දෙහි දොඩම් කුලයේ පළතුරු ඔය වගු කියන්නේ නෙමෙයි ඈ 19 දෙහි දොඩම් පළතුරු ඊළඟ ඇමීන එයා තමයි ඇමීන රසායනික ඇමීන දන්නේ කෙසෙල් අපි ඔය කියන්නේ කෙසෙල් ඉදවන්න දෙනවා ඇමීන කෙසෙල් පරක්ෂකාරක තමයි ඇමීන කියන්නේ. ඊළඟ නයිට්‍රයිට හා නයිට්‍රේට ලියගන්න නයිට්‍රයිට හා නයිට්‍රේට නයිට්‍රයිට සහ නයිට්‍රේට නයිට්‍රයිට සහ නයිට්‍රේට නයිට්‍රයිට සහ නයිට්‍රේට උදාහරණ තමා මස් සහ චීස් කර්මාන්ත ලියන්න මස් සහ චීස් කර්මාන්තය මස් සහ චීස් කර්මාන්තය මස් සහ චීස් කර්මාන්තය දැන් පෝෂණ ගුණය හා රස වෙනස් වීම දැන් සාමාන්‍යයෙන් අපි ඔය පරක්ෂණකාරක එකතු කරනකොට ඒවා රසායනික ද්‍රව්‍ය නේ උදාහරණ නැතව මොනවාද කලින් කතාවේ ඇමීනෝ තුනක් කෙසෙල් වලට නේ සමහරක් විට ඒවා ශරීරයට මොනවාද දිගින් දිගටම භාවිතය සහ අපි ආහාර අනුභවයට ගත්තාම ඒවා මොකද ශරීරයට අහිමි කරනවා ඒක මම නිකම්ම කියනවා හරි පළවෙනි ආයෙත් මොකද නයිට්‍රයිට් සහ නයිට්‍රේට උදාහරණ මස් සහ චීස් කර්මාන්ත ඊළඟ අවසානයේ තමයි හත් වෙනි එක ප්‍රොපියෝනේට් ප්‍රොපියෝනේට් ගන්න බේකරි නිෂ්පාදනයක් පරිරක්ෂණය කරන්න ඕන නම් මොනවද දාන්නේ ප්‍රොපියෝනේට් කියන දේ භාවිත කරනවා තේරෙන ප්‍රොපියෝනේට් පොතේ වචන මොකක්ද ප්‍රොපියෝනේට් හරි ඔන්න ඔය විදිහට තමයි පොදු රසායනික සංයෝග විවිධ ආහාර වල ඩිෆරන්ට් තමයි එකම ආහාරය දැක්කොත් පීසා ආකාර තියා ගන්න ඕනේ කියලා පීසා ආකාර තියා ගන්න ඕන නම් මෙතනින් බේකරි නිෂ්පාදනය යන ප්‍රොපියෝනේට් තමයි දාන්න ඕනේ තේරුණාද අර හැම කෑමකට පොදුවේ තමයි මේ දීලා තියෙන්නේ විතර මේවා ගන්නවා නම් ෆාම්ස් වගේ දේවල් වලින් ඕන තරම් ඒ කෙමිකල් දාන්න පුළුවන් ඔය නම කියපුවම කෙමිකල් ඕන තරම් ඒ අපහාර බොහෝ දුරට ආයතන වල තියෙනවා හරි ඊළඟ තමයි ලියා ගන්න ඊළඟ මාර්ගකම් මොකද්ද ජෛව රසායනික ප්‍රභාවයෙන් ආහාර පරිරක්ෂණය ඔන්න දැන් කලින් කතා කරේ පරිරක්ෂණය උප රසායනික වෙලින් කරන්නේ ඊළඟ දැන් කතා කරනවා ජෛව රසායනික ප්‍රභාවයෙන් ආහාර පරිරක්ෂණය කියන්නේ ජෛව රසායනික ක්‍රම තියෙනවනේ අන්න ඒවා වලින් කොහොමද ආහාර පරිරක්ෂණය කරන්නේ කියලා පළවෙනි කතාවද මේක හොඳම උදාහරණ තමයි කම්පියුටර් වගේ නේ ගොඩේ කම්පියුටර් එක මනුස්සයෙන්නේ ඌ සාමාන්‍ය මේ සබ්ජෙක්ට් එක දැන් හොඳටම දන්නවා මේක මොකද්ද වෙන්නේ කියන්නේ හරි සාමාන්‍යයෙන් මේක කරන්නේ හිතකර සුද්ධ ජීවීන් හරි දැන් පැසවීම තමයි කරන්නේ හරි මේ පැසවීම කරන්නේ හැම සුද්ධ ජීවයක්ම මේකට ගැලපෙන්නේ නැහැ පැසවීම සඳහා භාවිත කරන සුද්ධ ජීවීන් වර්ග ඉන්නවනේ හරි එතකොට ඔය පැසවීමේ ක්‍රියාවට භාවිත කරන සුද්ධ ජීවී මොකද ආහාර පරිරක්ෂණ ක්‍රියාවල වේගවත් කරනවා ඒ ආහාර පරිරක්ෂණ කරනම හරි වේගවත් ඉතින් ඉක්මනට අද්වාර පැසවීම ක්‍රියාවලිය කරලා මම උදාහරණයක් මම පරීක්ෂණයක් ඉදිරි කරේ ඇපල් සහ නිල් කටුළු සහ මොනවාද පෙයාස් හරි සාමිදි ඔන්න ඔය ටික භාවිත කරලා ලොකු හොටෙල් එකක පුද්ගලයෙක් රික්වයර්මන්ට් එකක් ආවා වැඩ කරන පසුවසුන් තාක්ෂණයකට මේ ටික භාවිත කරලා වයින් එකක් කරලා දෙන්න ෆොරිජන් ස්ලක් ටාගට් කරලා තේරුණාද හරි පස්සේ මොකද මේ වැඩේ ගොඩක් මට තමයි බාර දුන්න රිසර්ච් එකේදී මම රිසර්ච් එක කරන්න ගියාට පස්සේ වයින් එක කරාම ඉතින් මේ
මේකට භාවිත කර පැසවීම. පැසවීම ක්‍රියාවලිය තමයි භාවිත කරලා තියෙන්නේ සෑහෙන රිසර්ච් කරා ඔය පරි පැසවීම කියන එකට. හරි. එතකොට ළමයි බලමු පැසවීම ආහාර සිදු වෙන වෙනස්කම්. පැසවන්න ආහාරය මොකක්ද සිදුවීමක් වෙන්න බෑ. හරියට තමයි ලියන්න දෙන්න තියෙනවනේ. ආහාරයේ භෞතික හා රසායනික වෙනස්කම් වෙනවා. අපි දන්නවා පැසවද්දී මොකද වෙන්නේ? අනිවාර්ය දැසාරලව ගත්තාම මිදියාම් මාන්ටයක් කපලා පැසවීම ක්‍රියාවලියක් යනවා තුනක් එක්ක. මොකද ටික ටිකක් යද්දී වර්ණය වෙනස් වෙනානේ සුවඳ වෙනස් වෙනවා. අන්න ඒ ටික සියල්ල මොකද නැපී සියල්ල මොකද ඉන්නේ වෙනස් වෙන්න බලපන. ඒ කියන්නේ ආහාරයේ භෞතික රසායනික වෙනස්කම් ඇති වෙනවා. ඊළඟ තමයි පෝෂණ ගුණය හා රසයේ වෙනස් වීම. පෝෂණ ගුණය හා රසයේ මොකද වෙන්නේ? වෙනසක් වෙනවා. පෝෂණ ගුණය වෙනසක් වෙනවා සහ රසයේ වෙනසක් සිද්ධ වෙනවා. හරි. ඔන්න ඔය විදිය තමයි සාමාන්‍ය ලෝක දුරට වෙන සිස්ටම් එක. ඒන පෝෂණ ගුණය රසය වෙනස් වෙනවා. හරි. ඊළඟනවා බලමු පැසිය සඳහා භාවිත සුජීවීන් කාණ්ඩ. උන ලියා ගන්න පැසිය සඳහා භාවිත කරන සුජීවීන් කාණ්ඩ කියන කොටසට ලියා ගන්න. පළවෙනි තමයි ලැක්ටික් අම්ල නිපදවන බැක්ටීරියා. ලියා ගන්න ලැක්ටික් අම්ල නිපදවන බැක්ටීරියා. ලැක්ටික් අම්ල ඊළඟ තමයි මධ්‍යසාර නිපදවන බැක්ටීරියා. මධ්‍යසාර නිපදවන බැක්ටීරියා. මධ්‍යසාර නිපදවන බැක්ටීරියා. ඊළඟ ඇසිටික් අම්ල නිපදවන බැක්ටීරියා. ඇසිටික් අම්ල නිපදවන බැක්ටීරියා. लैक्टिक अम्ल निपदन बैक्टीरिया मध्यसार निपदन बैक्टीरिया एसिडिक अम्ल निपदन बैक्टीरिया अंतिम तमा ඇතම් ද්විදීය විශේෂ ඇතම් ද්විදීය විශේෂ දැන් උච්ච විශ්ව ගන්නකොට ආදාත්ම ඇතම් ද්විදීය විශේෂ අවුලමයි ලැක්ටික් අම්ලය නිපදවන බැක්ටීරියා සාමාන්‍යයෙන් ලැක්ටික් අම්ල බැක්ටීරියා භාවිතා කරන්නේ කිරි ආශ්‍රිත නිෂ්පාදනවල මස් මාළු එළවලු පළතුරු වගේ ඔන්න ඔය නිෂ්පාදන තමයි ලැක්ටික් අම්ල නිපදවන බැක්ටීරියා භාවිතා වෙන්නේ. එතකොට මම තියාගන්න ගොඩක් ඔය කාබෝහයිඩ්‍රේට් තේරෙනවාද? කාබෝහයිඩ්‍රේට් තමයි ඔය ලැක්ටික් අම්ල බවට පත් කරන්නේ. එතකොට මම තියාගන්න මෙයාලගේ වර්ධනයට pH එක ඉතා අඩු වෙන්න ඕනේ. ඒක නම් pH එක ඉතා අඩු වෙන්න ඕනේ. ඒ වගේ තමයි සමහර ලැක්ටික් අම්ල නිපදවන බැක්ටීරියා ලැක්ටික් අම්ල නිපදවන. නම් නිපදවන බැක්ටීරියා ගත්තා ලැක්ටික් අම්ල නිපදවන්නේ. ලැක්ටික් අම්ල නිපදවනවා වගේ තමයි. එයාලගේ කාබන් ඩයොක්සයිඩ් දැන් කාබන් ඩයොක්සයිඩ් වල නිකුත් වෙනවා. ඒක එකක් තමයි එයාලා ලැක්ටික් අම්ලත් නිපදවනවා. ඒ වගේ තමයි ඒ හා සමානව කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය කරනවා. එන්න බලමු ආහාර කර්මාන්තයේදී වැදගත් ලැක්ටික් අම්ල නිපදවන බැක්ටීරියා වර්ග කීපයක්. මොන ලියා ගන්න පළවෙනි එක තමයි ලියා ගන්න වත් ලියා ගන්නද මේ උඩ යන්නේ ලියා ගන්නද කිරියා නිෂ්පාදන තමයි ගොඩක් භාවිත කරන්නේ ලියා ගන්න එක ස්ට්‍රෙප්ටෝකොකස් තර්පිලස් ස්ට්‍රෙප්ටෝකොකස් තර්පිලස් ස්ට්‍රෙප්ටෝකොකස් තර්පිලස් ස්ට්‍රෙප්ටෝකොකස් තර්පිලස් ඒ කිරියා නිෂ්පාදන භාවිත කරන්නේ क्या तुम्हारा स्ट्रेप्टोकोकस लैक्टिक स्ट्रेप्टोकोकस लैक्टिक स्ट्रेप्टोकोकस लैक्टिक स्ट्रेप्टोकोकस लैक्टिक අනුන්ට ඊළඟ पेडियोकोकस सर्वी නැත්නම් කියනවා සර්විසිය කියලා කියන්නේ හරි पेडियोकोकस सर्विसिය पेडियोकोकस सर्विसिය එයාලා බලන්න මස්සා එළවලු වලට මස්සා එළවලු වලට पेडियोकोकसලා හරි ඔය තමයි ඔය භාවිත කරන ජීවමාල ස්ට්‍රෙප්ටෝකොකස් තර්පියසා पेडियोकोकस තමයි ඔය ලැක්ටික් අම්ල නිපදවන බැක්ටීරියා ගන්න මම කියන ලැක්ටික් අම්ල නිපදවන බැක්ටීරියා මගේ ලැක්ටික් අම්ල විතර නෙමෙයි නිපදවන්නේ එයාගේ කාබන් ඩයොක්සයිඩ් ශරීරයෙන් කාබන් ඩයොක්සයිඩ් වල පිටත් කරනවා හරි ඊළඟනවා යෝග නිෂ්පාදන ක්‍රියාවලිය සාමාන්‍ය යෝග නිෂ්පාදන ක්‍රියාවලිය වල දැනන් ඉන්න ප්‍රැක්ටිකල් වලට යෝග නිෂ්පාදන ක්‍රියාවලිය ඉන්නේ නැහැ. ඒවට යෝග නිෂ්පාදන ක්‍රියාවලිය ඇග්‍රිකල්චර් ඒවා බායොසිස්ටම් ටෙක්නොලොජි ඒවා ෆුඩ් ටෙක්නොලොජි ඒවා හෝම් ඉකොනොමික් සයන්ස් ඕන සබ්ජෙක්ට්ස් යාලට මේ ගොඩක් දුරට මේ
කිරි නිෂ්පාදනය යෝගට් නිෂ්පාදනය පිළිබඳ ගොඩක් දැනුම ලබා ගන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවා. හරි. සාමාන්‍ය බලමු යෝගට් හදනවා නම් මොනවද තියෙනවා කියලා. පිරිසිදු නම් කිරි ලීටර එකක් තියෙන්න ඕනේ. සුදුසු මිලිග්‍රෑම් 100ක් තියෙන්න ඕනේ. මූල් 100ට එකක් දෙකක් තියෙනවා. මූල් කියලා කියන්නේ හදපු කිරියෙක් යෝගට් එකකින් එක මූල් තෑන් හරි දෙකක් තුනක් කියලා. අන්න ඒ වගේ. ඊළඟ වැනිලා ස්වල්පයක් ඕනේ, වර්ණ ඕනේ. විතර කාමදේ පාට වැනිලා ස්වල්පයක් තිබ්බොත් ඒ වගේ හොඳයි. ඊළඟ තමයි යෝගට් සාධන කෝප්ප 9ක්. කියන්නේ යෝගට් කප් ඕනේ අපිට හරි සීඩ කරගෙන දාන්න යෝගට් කප් ඕනේ. හරි. ඒක තමයි මේ යෝගට් පාදන වන උදාහරණ දාති. ඉස්සෙල්ලා බලමු මේක අද යෝගට් හදන පියවර කොහොමද කියලා. පිළිසුදු නැවුම් ඉදි ගන්නවා. තේරුණා අපි ඉදිරියෙන් යනවා මොකද උදාර මධ්‍යස්ථානින් ගන්නවා. ඒ මොකද ඉදි පොත උණු කරනවා. උණු කරනවා අර නටන ශබ්දන පොයින්ට් එක අතෙන් කියලා එන්නේ නටන ශබ්දය ඊට අනුපාත අතුලිත විඥාන 10ක් 15ක් නටනවා ඒක අපි මොනවද කරනවා දැන් ස්ථිරානුපාත මීටර එකේ පරිමාව අනුශීලනානුපාත කරන සම්කල්ප මෙයාලා තප්පර විනාඩි 10ක් 15ක් කාල සීමාවක් කරන ඔය කිරිය තියෙනවා ඊට පස්සේ වල කරන්නේ මොකද වැනිලා සහ මූන් එකතු කරනවා වැනිලා කියන වචන සුවඳ කාර්යන්නේ ඒ වගේ තමයි මූන් එකතු කරනවා මූන් කියලා කියන්නේ කලින් අර යෝගට් එක සාර්ථකව හදපු යෝගට් එක කොටසක් ඒ යෝගට් වල කලවම් කරනවා ඒකට හේතුව අර කලින් හදපු යෝගට් වල තියෙන බැක්ටීරියා මොනොසයිඩ් දේවල් ඒ බැක්ටීරියා මොනොසයිඩ් දේවල් උගන් ප්‍රචාරය වෙන තරම උගන් මොන්නේ කලින් මූන් ලෙස විගානවා අර ඊළඟ වර්ණ එකතු කරගෙන පාට එකතු කරනවානේ අපි කියන කලරින් කියලා කියන්නේ කලරින් එකතු කරනවා ඊට පස්සේ මොකද කියන්නේ කලර් දාගත්ත යෝගට් මිශ්‍රණය එකකින් කතා කරනවා දෙක දෙපාර යෝග කරලා කියන වේද පොරේ හොඳ කලර් ගන්න ඊට පස්සේ මොකද කරන්නේ සුදුසු බලන වල වත් කියලා අපි දැන් සුදුසු බලන වල වත් කරන්නේ යෝගට් කප්පඩ මොකද කරන්නේ වත් කරන යනවා ඊට පස්සේ මොකද කරන්නේ බීජවස්තු කුඩිය තුල මේ බීජවස්තු කුඩිය ඉලෙක්ට්‍ර කරන මේකේ සෙල්සියස් එකේ අධිෂ්ඨානය පැය දෙකමාරක් එකයි දිනක් බලන්න පාරක් පියනවා හරි ඒ කියනවා අපිට කියන්න මෙන්න මේ අදපු යෝගට් එක බීජවස්තු කුඩිය කියලා තියෙනවා බීජවස්තු කුඩිය කියලා තමයි ඉස්සෙල්ලාම අරගෙන මෙන්න මේක ඇතුළට අරගෙන ඊට පස්සේ 43 පැය දෙකමාරක් ඔය කාලෙ තිබුණා දැන් පැය දෙකමාරක් ඔය කාලෙ තිබුණා මේ යෝගට් හදවත බලන්න ඊට තමයි සීත කරලා යුස් වෙන්නේ නැත්නම් අපිට ප්‍රොඩක්ෂන් එකක් විතර හදලා පෙර ප්‍රොඩක්ෂන් එකක් විතර හදලා සීත කරලා දෙන්න පුළුවන් ගාන්නේ කලවල සීත කරලා දාන්නේ ඔන්න ප්‍රොසෙස් එක යනවා මේ පිරිසිදු නම් කිරි වලින් යෝගට් නිෂ්පාදන කරන තියාවි ගන්නවා හරි ඒ වගේ තමයි මේ කිරි ගන්නකොට කිරි හොඳට පෙරලා ගන්නවා සමහර වෙලාවට අපිට තිබ්බම බාහිර චාලක තියෙන්න පුළුවන් ඒක ලොකු කාටුත් ප්‍රශ්නයක් නේ ඒ වගේ තමයි සුසීනි එකතු කර 90ක සල්සර්සන අනුමුකුත්නත් ඒ විනාඩි 5ක් 85 මුස්කත් නියොත් ඇදී ඒ සාමාන්‍ය නියොත් සම්බන්ධ සීන වර්ග දෙකක් කරනවා සුන්සස් දිසියු කියන සාමාන්‍යයෙන් ගත්තාම සුසීනි එකතු කර සල්සර්සක 90 විනාඩි 5ක් 80 සල්සර්සක 85 මුස්කත් විනාඩි 2ක් තියලා උදාන උදාහරණ හරි ඊළඟ ඊට සිසු කරන නියෝගාවම ඊට පස්සේ ඉසිත් කරලා තියන්න ඕන නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා ඊළඟ තමයි වැනිලා බිඳු 4ක් 3ක් වර්ණක බිඳු 4ක් 3ක් දවල් මිශ්‍ර කිරීම මොකද කරන්නේ වැනිලා බිඳු අර වැනිලා බෝටක් කිරි දාන්නේ වැනිලා බිඳුවක් දෙකක් දානවා දෙන්නේ ඔකේ සුවඳත් එක්ක අමුතු රස සහ නේද වෙනම ආහාරයට එනවා පොඩි ගතියක් හරි තමයි සිසිල් වතබා ගන්න. ඒතකොට සිසිල් සමාන නිසා වැනිලා බිඳු එකතු කිරීම හරි ඊළඟ තමයි මම දන්නවා උෂ්ණත්වයේ අධිෂ්ඨක ස්පාක් සිසිල් කරි මිශ්‍රණය ස්වල්පය සමතුලිතව අපි දැන් දන්නවා යන යෝගට් වල ඉවරයි දැන් යෝගට් විකුණ ගන්න බයස්ලා වුණානේ අපි ගෙදර අදලා ගබඩා කරලා යන්නේ හරි මෙන්න මේ ඉරි කියන දේවල් හදපු යෝගට් එක මොකද කරන්නේ එකේ සමාගමකට හඳුන්වා දෙනවා සමාජයට හඳුන්වා දෙනවා ඒක තමයි යාලගේ ඉල්ලුම් වලට දීලා වලට සැපීම වැඩි වෙන නැත්නම් ඒකම තමයි ඉල්ලුවේ හරි ඒ තමයි සාමාන්‍යයෙන් අපි කතා කරලා ඉතිරලා මොනවාද මේ යෝග ශෛලිය ක්‍රියාවලිය හරි ඊළඟ මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානයේ ගත්තාම කොටස් තුනක් මොනවාද ගිනිරාමකින් කාඩ් නිෂ්පාදනය මිදි වලින් වයින් නිෂ්පාදනය බාර්ලි වලින් බියර් නිෂ්පාදනය තමයි නිෂ්පාදන වල තුනයි
අත්තරම මානසික පැසවීම මොනවාද අවස්ථා තුන මීරාමකින් මිදිවලින් සාභාරණ වලින් බියර් නිෂ්පාදනය ඔය ටික තමයි ලංකාවේ සාපියුරත් රටවල මධ්‍යසාර පැසවීමට භාවිත කරන ක්‍රමවේදය තේරෙන ක්‍රමවේදය. හරි. එතකොට එතන ලියන්න දැන නෑ නේද? හරි. මේ විතරක් දැන් ඔය මධ්‍යසාර ගන්න තියාගන්න මධ්‍යසාර කියන්නේ එකක් කර්මාන්ත කරන්නේ නේද? අපි රා නිෂ්පාදනය වෙන්න පුළුවන්. බියර් නිෂ්පාදනය වෙන්න පුළුවන්. වයින් නිෂ්පාදනය වෙන්න පුළුවන්. ඔය නිෂ්පාදනය කියන්නේ මධ්‍යසාර යටතේ යන කම්පැනි. හරි. ඒතකොට කම්පැනිට භාවිතා කරන සුචිම වර්ග වෙනස් වෙනවා. තේරුණාද? භාවිතා කරන අමුද්‍රව්‍ය වෙනස් වෙනවා. අන්න එහෙම තමයි ඔය ඇල්කොහොල් වල තේරුණාද? ඩිසයිඩ් කරලා තියෙන්නේ. හරි. ඒතකොට ඊළඟ දින ඊට පස්සේ අපි බලනවා පැසීම සම්බන්ධ රසායනික තත්ත්වය. බලමු පැසීම සම්බන්ධ රසායනික තත්ත්වය අපි කියමු දැන් සාකච්ඡා chemical reaction. පළවෙනි තමයි පැසීමේ ක්‍රියාවලිය. එන්සයිම් උත්පේදනය කරන ලබන රසායනික වෙනස් වේ. ඒ කියන්නේ පැසවන්න නිෂේධනය වෙලා තියෙන නැත්නම් හැංගිලා තියෙන මොනවද එන්සයිම් උත්පේදනය වෙනවා. ඒ කියන්නේ අපි අර කලින් කතා කරන්නේ හරියට පිටින්දල පිටින් ගන්නවා. කියන්නේ මෙන්න මේ එන්සයිම් කියන්නේ උත්පේදනය එන්සයිම් උත්පේදනය. යා තමයි ආහාර සීනි වර්ග සමගින් සුදු ජීවීන් ශක්තිය වීම. අපි දන්නවා ආහාරවල මොනතරම් සීනි තියෙනවා. ඒ වගේ මොකද ඒ සුදු ජීවීන්ට ශක්තිය අපේනවා. අපි දන්නවා අපේ ශක්තිය මොනවද? ග්ලූකෝස් ශක්තිය. ඒ උන්ටත් ඔය ශක්තිය විශ්ව භාවිත කරන්න පුළුවන්. ඊළඟට සුදු ජීවීන්ගේ සෛල ද්‍රව්‍ය නිපදවීමට ආහාරය ඇති ප්‍රෝටීන්, ලිපිඩ, ಖನಿජ, විටමින්, නියුක්ලියස් අම්ල දාගන්න. ඒ කියන්නේ ආවනේ සුදු ජීවීන්ට සෛල වලින් නිෂ්පාදනය වෙන ආහාර. අපි ගන්න ආහාර වලින් තමයි ජීවීන් ආහාර ගන්නවා. එතකොට ප්‍රතිජීවීන් ආහාර ගන්නකොට ඒක තමයි මොනවද? ලිපිඩ, ಖನಿජ, විටමින්, නියුක්ලික් අම්ල තමයි තියෙන්නේ. ඒක මොකද ගන්නවා? ආහාර අනුභව නේද? සාමාන්‍යයෙන් හිතන්නකො දැන් අපි ආහාරයක් ගත්තාම හරිද? නැත්නම් අපි ආහාරයකට වයින් එකක් ගමුකෝ. හරි. වයින් ප්‍රොඩක්ෂන් එකක් ගත්තාම ඒ වයින් ප්‍රොඩක්ෂන් එකට දාන සුජීවීන් වෙනවා සාමාන්‍ය බෝධිවලට ඊට්ස් තමයි දාන්නේ. තේරුණාද? අපි කියන්නේ ඉන්ස්ටන්ට් ඉස්ට් කියලා. ඔය ඉස්ට් සාමාන්‍යයෙන් 0.5 වගේ තමයි percentage එක තමයි යූස් කරන්නේ ලීටර් එකට. ලීටර් එකක් නේ ලීටර් එකට. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඔය සුජීවීන්ගේ සෛල ද්‍රව්‍ය නිපදවීමට ගන්න ප්‍රෝටීන්, ලිපිඩ, ಖನಿජ, විටමින්, නියුක්ලික් අම්ල වගේ දේවල් නේද? ඇසවන්න ගන්න සුජීවීන් ඉන්නවා. අතර සුජීවියාගේ සෛලීය ස්වභාවයන උන්ට ඕන මොනවාද? ප්‍රෝටීන්, ලිපිඩ, ಖනිජ, විටමින්, නියුක්ලික් වගේ අපිට කන්න බත් ඕන වෙලා උන්ටත් ඕන. ඒක ශක්තිමත් ආයන උන්ගේ ක්‍රියාකාරීත්වයේ පොඩි අවස්ථා තියෙනවා. හරි. ඒ වගේ තමයි රසායනික පලාණුව රසායනික පලාණු ආහාරයේ වර්ණයේ වයනයේ මෙන්ම රස වෙනවා. ඒක රසායනික ක්‍රියා ගන්න ඕනෑම ආහාරයකනේ ඕනෑම ආහාරයක කෙමිකල් රියැක්ෂන් රසායනික ක්‍රියාත්මක කරන උපදින ඒවා ආහාරයට ගන්න නුසුදුසු තත්ත්වයකටපත් වෙනවා. ඒක තමයි සාමාන්‍ය කෙමිකල් රියැක්ෂන් එකේ තියෙන අවාසිය. හරි මොනම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මොකද වෙන්නේ? ඒව ආහාරයට බලන කරන කෙමිකල් රියැක්ෂන් එකකින් ඒවා රිජෙක්ට් කරලා දානවා අපි සම්පූර්ණයෙන්ම. හරි. ඊළඟ අපි නිකුත් දෙවෙනි කොටස දෙවෙනි පාර්ට් එකට දෙවෙනි පාර්ට් එක සම්පූර්ණ ආහාරයේ ගුණාත්මක වැඩිකත්තාව ගන්නවා තාක්ෂණික උපක්‍රම. හරි ආහාරය අපි උච්ච කතා කරන සාමාන්‍ය තාක්ෂණික කතා නැහැ. මෙච්චරලා කතා කරේ සාමාන්‍ය නිකන් නෝමල් එදිනදා ජීවිතයේදී සාමාන්‍ය ආහාරය පරිරක්ෂණය කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගත්ත එක. දැන් යනවා අපි ආහාරයක ගුණාත්මක වැඩි කරගෙන උදා ගන්නවා තාක්ෂණික උපක්‍රම. ආහාරයක මොකක්ද කියන ආහාරයක ගුණාත්මක ලක්ෂණ. හරි. ඉතා වැදගත් වෙන ලක්ෂණ ටික වැඩි කිරීමට දා ගන්නවා. තාක්ෂණික ක්‍රම අධ්‍යාපන තාක්ෂණික ක්‍රම අධ්‍යාපන වලින් ආහාරය සරු කිරීම. ආහාර සරු කිරීම. පළවෙනිම ආහාර සරු කිරීම. ආහාර සරු කිරීම. ඊළඟටම ආහාර පරිපූර්ණය. ආහාර පරිපූර්ණය. ඊළඟටම ආකල භාවිත. ආකල භාවිත. සාමාන්‍ය ආහාර පාලනය කරන්න. ආහාර පාලනය කරන්න.
ආර සාධුවීම ගන්න. ආර පරිපූර්ණ කියනවා. ආකරණ වාක්‍ය කියන කොටස් තියෙනවා. බලමු මේ ඉස්සරහට ඉන්නේ සාකච්ඡා කරන්න. ආහාර සාධුවීම. ආහාර සාධුවීම ගන්නවා තමයි. ආහාර නිෂ්පාදනය තුළ මුලින්ම ඉවත් විය හැකි පෝෂණ නැවත කිරීම නිෂ්පාදන තුළ මුලින් නොතිබූ පෝෂක අලුතින් එකතු කිරීම. ළමයි ආහාර සාධු කිරීම කියලා කියන උදාහරණ තමයි සහල් නිෂ්පාදනය. ගාරවල තේරුණා සහල් නිෂ්පාදනාගාර නමුදින්නේ සහල් දී කෙටීමේදී නූඩ් වගේ දේවල් ඉවතර යනවානේ. ඒතර මොකද පිටරටින් වගේ අපිට කරලා කෙමිකල් එකක් ගන්නවා ඒක තමයි කෙමිකල් එක. ඒතර යාලේපත් නේද පිටරටින් ගෙන සහල් වලපත් සාමාන්‍යයෙන් ගෙදර දවස් 3-4ක්වත් උයන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ වෙලා තියාගන්න පුළුවන්. හරි. මොකද ඒ තරම් පරක්ෂක කාල දාලා අර විනාශ කරලා තියෙන්නේ. හරි සහල් වලද විනාශ කරලා තියෙන්නේ. හරි. ඊළඟට ඉතින් අපි කියනවා විටමින් A හා D වැනි සුද්ධ පෝෂක ඉවත් කරනවා. නමුත් නිෂ්පාදනය වලින් වරකවල හරි. සාමාන්‍ය ධර්මය මේද රහිත කිරිපි නිෂ්පාදනය මේද රහිත කිරිපි යන පිළිවෙල මේද රහිත කිරිපි නිෂ්පාදනයේදී මේද ඉවත් කිරීමෙන් බලක සමාන ස්වභාවික මේද ද්‍රව්‍ය නිර්මාණයට විටමින් A හා D සුද්ධ පෝෂක ඉවත් කරනවා. ඔන්න වැදගත් වෙන දේ කියන විටමින් A සහ D කියන දෙන්නා ගන්න සුද්ධ පෝෂක ඉවත් වෙනවා. තේරුණාද? හරි ඊළඟ බලමු ආහාර ප්‍රබල කිරීම. ආහාර ප්‍රබල කිරීම ගත්තාම ආහාර නිෂ්පාදනය එළිය ගන්න ආහාර ප්‍රබල කිරීම යනවා. ආහාර ප්‍රබල කිරීම යනවා. ආහාරයක් ප්‍රබල කිරීම යනවා. ආහාරයක් ප්‍රබල කිරීම යනවා. ආහාරයක් ප්‍රබල කිරීම යනවා. ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුලදී යන නිෂ්පාදන පිළිවෙල උඩ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුලදී සුළු වශයෙන් හානි විය හැකි ඇතම් ශුද්ධ පෝෂක නැවත එකතු කර නිෂ්පාදනය තුළ පෝෂණීය අගය තහවුරු කිරීම. ඔය තමයි සාමාන්‍ය ආහාර ප්‍රබල කිරීම කියලා කියන්නේ ආහාර නිෂ්පාදනය ක්‍රියාවලියේදී සුළු වශයෙන් ආහාරයේ ඇතම් ශුද්ධ පෝෂක නැවත එකතු කර පෝෂණයට තහවුරු කිරීම. ඒ කියන්නේ මම කිව්වා ඔය සහල් නිෂ්පාදනය කියනවා සහල් නිෂ්පාදනාකාරවල කිසි නිෂ්පාදනාකාරවල කරන්න ඕනේ සහල් කොටනකොට ඔය නිරුද්ධ කියන දේවල් නැති වෙනවානේ විටමින් A කියන දේවල් නැති වෙනවා අන්න නැති වුණාත් කරන්න ඕනේ ඒවා අසහල් භූමියේ අභ්‍යන්තර නැතුණාට දැන් අනිත් පිටකට නිරුද්ධ කියලා තමයි විදිහට සාමාන්‍ය ඉදිරියට යනවා අවශ්‍යයි දැන් මොකද කරන්න ඕනේ සාමාන්‍ය පෝෂක නේද ආහාර ප්‍රබල කරන්න අනිවාර්යෙන් අම්ල විද්‍යාවෙන් හරි ඉබ්‍රහට මොකද වෙන්නේ ක්‍රියාකාරීත්වය නේද පෝෂණයගේ අඩු වෙනවා හරි එතකොට උදාහරණයක් තමයි නිෂ්පාදනය යකඩ පෝෂක එකතු වේ හරි ගොඩක් ආහාර වලට යකඩ පෝෂක එකතු වෙනවා හරි ඒ වගේ තමයි මේ ක්‍රියාවලිය මෙන්න සහල් කරනවා කියන සහල් කරනකොට මේක නියුට්‍රන් නැති වෙලා පොලිෂ් වෙලා විදුලි කැටේ වගේ වෙලා අනිත් මොනවද වෙලා මේ සහල් වැටවල ඒතර ඔය හොඳට පොලිෂ් වෙලා වෙන මොනවද V8 තේරුණාද අපි දැන් ගන්නවා V8 හරි නේද V8 කොටලා ගන්නවානේ V කොටනකොට අන්නේ අවස්ථාවකදී සමහරක් විටමින් වර්ග ගිලිනවා අයි සාර්ධ පොත්තේ තියෙන්න පුළුවන් සමහරකට ගෙවීමක් නිසා සහ ලැටේ විනාශ වීමක් නිසා විටමින් ඉවත් වෙන්න පුළුවන් දැන් මොකද මේ විටමින් ගන්න ඕනේ මොකද ගන්නවා
මේක පෝෂණීයගේ ඉවත් වෙච්ච පෝෂණ මේකට එකතු කරන්න ඕනේ. අපි කියන විටමින් A ගියා නම් මේක විටමින් A දාන්න ඕනේ. විටමින් B ගියා නම් විටමින් B දාන්න ඕනේ. C ගියා නම් අන්න ඒ විදිහට ඉවත් වෙන ටික මොකද වෙන්න ඕනේ? අලුත් එකතු කරනවා. ආහාරයෙන් තිබෙන නිෂ්පාදන ක්‍රියාවලියකදී ඒ ආහාර සෞඛ්‍ය වෙනවා. හැබැයි මොකද කරන්නේ අලුතින් අපි මොනවද කරනවද? මේකට එකතු කරනවා. අන්න ඒව නිෂ්පාදනය කරනවා. ආහාර ප්‍රබල කිරීම කියලා. ප්‍රබල කිරීම. ඊළඟට ආහාර ආකරන තමයි ආහාර ආකරන කියලා කියන්නේ ආහාරය හදන්න යනකොට ඒකේ තියෙන භාවිතා කරන දේවල් තියෙනවානේ. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තාම දැන් තුමුකෝ ඔය කෙල්ලුණත් ආකරණය භාවිතා කරන්නේ ලිස්ටික් ඒවා කෝඩස් ඒවා මූල බෑපත් කරන සිරුම් ආකරණ. හරි. එතකොට ආහාර ආකරණ වල ජීවත් වෙනවා උදාහරණ තමයි ලියා ගන්න ඕන. වර්ණක ඊළඟට වර්ණක ඊළඟ පරිලක්ෂක ඊළඟ ප්‍රතිඔක්සිකාරක ඊළඟ රසකාරක ඊළඟ තමයි තෛලෝදකාරක මතක් කරන තෛලෝද කියන්නේ මොකක්ද කියලා මේක විශාල පොඩිකා උඩාවුමක් කිරීමනේ මේ තෛලෝදකාරක ඊළඟ ගණීකාරක ගණීකාරක ඊළඟ ස්ථායීකාරක ඊළඟ තමයි අම්ල යාමක අම්ල යාමක ඊළඟ තමයි ආහාර ප්‍රමාණය වැඩි කර පෙන්වන කාරක ආහාරය වැඩිපුර ප්‍රමාණයක් ඇති කියලා පෙන්වන කාරක කියලා කියන්නේ ආහාර බර මේ ගොඩාක් තියෙන જાති මේක දැක්කම කන්න බැරි වීමට ඉතිරි වේවා කියලා හිතනවා තමයි කියන්නේ ආහාරයේ ප්‍රමාණය වැඩි කරන පෙන්වන කාරකයක් කියලා. ඊළඟ පැන් රස කාරක ලියන්න පැන් රස කාරක පැණි රස කාරක ඊළඟ පෙන සෑදීම වළක්වන ද්‍රව්‍ය පෙන සෑදීම වළක්වන ද්‍රව්‍ය පෙන සෑදීම වළක්වන ද්‍රව්‍ය වෙන මේක මොකද වළක්වන ද්‍රව්‍ය ඊළඟ තමයි ජෙලිකාරක 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 පොඩි වෙලාවක් දෙලා වගේ
වයිට් පොඩි රැස්වීමක් කරා දැක්ලා තිබෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි නේද ආකලනයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි එහෙම කරනවා අපි මොකක් හරි ආහාරයක් හරිද මොකක් හරි ආහාරයක් අරගෙන ඒ ආහාර රස වැඩි කරනවා හරිද රස වැඩි කරනවා නම් ඒකේ පැහැ වෙනස් කරනවා නම් සුවඳ වෙනස් කරනවා කල් තබා ගන්නවා ඔය ඔක්කොම ආකලනවා තේරුණාද අයිස් පැකට් එකම තියාගන්න ඔබ එක එක පාට පාට දෙන එක වර්ණකාර කෘතිම වර්ණක භාවිතා කරලා තියෙනවා දැන් මේ ලෝකේ සම්පූර්ණ දැනුමිති පියා ඔය මාස් වර්ග වලට පාට එකතු කරන්න බෑ තහනම් මේ ලෝකේ මොකද දැකලා තියෙනවා මාස් වර්ග පාට එකතු කරනවා කවදාවත් නෑනේ ඒතර මාස් වර්ග තහනම් ඒව දෙන්න මේ වගේ ඇක්ට් තියෙනවා කියන්නේ නීති රෙගුලාස් තියෙනවා තේරුණාද හරි එතකොට බලමු අපි සාමාන්‍යයෙන් මොනවද කියනවා වෙළඳ පොලේ අධික ප්‍රමාණයේ වර්ණ තිබුද ආහාර වර්ණගත අනුමත වර්ණ ගාන 10යි මම කලින් මේ අපිට ගත්තා එක වයු වර්ණ භාවිත කරනෝනේ කෑම ඩිෂ් හදන්නේ කෑම හදන්න හැබැයි මේ ලෝකේ අනුමත කරලා තියෙන වර්ණ 10යි අර ඔය හැම වර්ණ දාගන්න හදන වර්ණ කේක පාට ඉන්න වර්ණ හතක් පහු කරගෙන තව පාට පෙට්ටිය තියෙන හැම වර්ණයකින්ම හදනවා එතකොට හැම වර්ණයකින්ම හදන්න බෑ තහනම් හරි එතකොට වර්ණ වර්ග 10යි සාමාන්‍යයෙන් අනුමත කරලා තියෙන්නේ. හරි. බලමු. ඊට තියෙනවා කෘතිම වර්ණ එකතු කිරීමෙන් තහනම් කර ඇති ආහාර. බලමු කෘතිම වර්ණ කියවා මම කලින් කතා කරේ. ඒකට කෘතිම වර්ණ තහනම්. ඊට බලමු කෘතිම වර්ණ හරි වර්ණක දාන්න තහනම් කරලා තියෙන ආහාර මොනවද? ලියාගන්න මේ 26 වෙනිදානේ ලියාගන්න. පළවෙනි තමයි නොපිසු හා සකස් නොකරන ලද මස්. ලියාගන්න. නොපිසු සහ සකස් නොකරන ලද මස්. නොපිසු සහ සකස් නොකරන ලද මස් නොපිසු සහ සකස් නොකරන ලද මස් ඊළඟ තමයි ලියාගන්න පාඩේ තමයි නොපිසු හා සකස් නොකරන ලද මස් ඊළඟ තමයි ආහාරයට ගන්නා ලියාගන්න ආහාරයට ගන්නා සකස් නොකළ ආහාරයට ගන්නා සකස් නොකළ පක්ෂීන් ආශ්‍රිත නිෂ්පාදන පක්ෂීන් ආශ්‍රිත නිෂ්පාදන පක්ෂීන් ආශ්‍රිත නිෂ්පාදන ඊළඟට පළතුරු සහ එළවලු පළතුරු සහ එළවලු පළතුරු සහ එළවලු පළතුරු සහ එළවලු ඊළඟ තමයි තේකොළ කෝපියට ඇඹුරු කෝපි කෝපි නිස්සාරක තේකොළ කෝපි ඇට ඇඹුරු කෝපි කෝපි නිස්සාරක ඔන්නෝවට වර්ණ භාවිතා කරන්න බෑ සම්පූර්ණව තහනම් පාට කියන කෝපිය එකදිනවා කවුද පාට කියන දේ ඉඳලා දිනක් නෑ නේ ඒක දාන්න පළවෙනි දාන්න තහනම් ඊළඟම පාන් අයිස්ක්‍රීම් උපු කිරි වීලි කිරි cheese butter පාන් ඊළඟ අයිස්ක්‍රීම් පාන් විදිහට පාට බලති පාට කා පාට නිල් පාට පාන් දෙකනේ පාට දාන්න පාන් ඊට අයිස්ක්‍රීම් නම් සමහරක් වර්ණ වලින් තියෙනවා හැබැයි හොඳට බලන්න හොඳට උසස් තත්ත්වයේ බ්‍රෑන්ඩඩ් තියෙන ඒ සමාගම් වල සාමාන්‍යයෙන් අයිස් වල තියෙන ඕන පාට තමයි තියෙන්නේ ඊට පස්සේ යන පාන් අයිස්ක්‍රීම් ඊළඟ උකු කිරි කියලා කියන ඔය කිරි ටින් කරලා තියෙනවා නේද උකු කිරි ඊළඟ වීලි කිරි පිටි කියන්නේ කිරි පිටි පාට කිරි පිටි නෑ නේද ඔය වී මේ හොර්ලික්ස් මේ මොනවද මේ මයිලෝ එක ගුරු පාඩම අටේ ඇරෙන්ඩා පිරිසි දෙකක පාට අතු පාට නිල් පාට ගම් පාට උනේ ඊළඟ චීස් ඊළඟ බටර් උඩ ගන්න නිල් පාට තියෙනවා ඔන්න ඔය විදිහට කුටින් වරන් ගන්න බෑ ඊළඟ තමයි ලදරු ආහාර වර්ග ළමයි ආහාර වලට තහනම් මේ කුටින් වර්ණ යොදු කරන බැරි ලෝක වල තරම් වාහන භාවිතා කරනවා තේරුණා මීටින් කටියට මේ කතා කරන්නේ නැහැ. ඒ වගේ තමයි බලා ගන්න. සාමාන්‍ය මේක ලෝක සම්මුතියක් විදියට
INS අංග කියලා ජාතියක් තියෙනවා. මේ INS ශ්‍රේණිගත කරන වර්ණ හඳුනා ගන්න ඊළස නම් වල බලන්න. තේරුණාද? ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන වර්ණක අඳුර ගන්න මේ INS නම් කියලා තියෙනවා. හරිද? ඒක බලමු පළවෙනි INS නම් එක තමයි. INS කියලා කියන්නේ මොකද්ද? අපි දන්නවා සර් කියමු ගත්තාම මාගරින් තියෙනවා සර් කියමු ගත්තා මාගරින් වගේ දේවල් තමයි භාවිතා වෙන්නේ. ඊළඟට INS 101 ගත්තාම රයිබෝෆ්ලේවින් නේද? සෝස් වර්ග වල තමයි භාවිතා කරලා තියෙන්නේ. ඊළඟට INS 102 ගත්තාම ටාටා ගත්තාම සිසිල් බීම වලට තමයි භාවිතා කරලා කියන්නේ. ඊළඟට INS 110 ගත්තාම සන්සෙට් යෙලෝ කියලා කියන්නේ සාමාන්‍ය සූර්යා ලෝකයේ තියෙන ඒකට පාසාංශික කරලා විස්තරව තමයි තියෙන්නේ පාවිච්චි කරන්න. 120 ගත්තාම කැරමී නැත්නම් කියනවා කෝටිනේ නැත්නම් මක්පැන් වල තමයි භාවිත මක්පැන්. ඊළඟට INS 122 කැරාමොයිසින් ගත්තාම ජෑම් වර්ග වල තමයි භාවිත කරන්නේ. ඊළඟට INS 155 චොකලට් බ්‍රවුන් සාමාන්‍ය චොකලට් බ්‍රවුන් පාදන චොකලට් කේක් වලට තමයි භාවිත කරන්නේ. එතකොට මේ ලෝකේ සම්බන්ධ තමයි INS number තියෙනවා. INS number තමයි ලෝකයක් පිළිගත්ත වර්ණක තියෙන. ඒ කියන්නේ මේ වර්ණක කහ පාටද කළු පාට එහෙම කියන්නේ INS number එක දන්නවනම් එයාලා පොඩ්ඩක් ආහාර පිළිබඳව ගන්න කටිනවා. එයාලා INS number එක කියනවා දන්නවා මෙන්න මේ number එකට යටතේ මෙන්න මේ ආහාර වල තමයි මේ භාවිත කරන්න ඕනේ. ඒකින්ද ඔන්න කියන්නේ මේ ආහාර වර්ණක INS number වලින් තමයි අපි මතක තියාගන්න ඕනේ. හරි ඊළඟට රසකාරක වලට සාම රසකාරක සෝදකාරක රසකාරක ගත්තාම අපි දන්නවනේ ඔය දෙක දාම කුරුඳු අරපිංචා ඔය සියල්ල මොකද කියන්නේ සාමාන්‍යයෙන් ස්වභාවික රසකාරක වෙනවනේ ස්වභාවික රසකාරක වෙනවා සාමාන්‍යයෙන් මස් මාවල වලට කරපිංචා සුදුරු ගොරකා ඔය සියල්ලම දානවනේ ඉතින් ඒක එක්තරා විදිහකට රසකාරක ස්වභාවික රසකාරක විමානකාරක විදිහ තමයි මේ මැග්නීසියම් කැටයක් වගේ මේ දෙකේ රසකාරක වෙනස් කරගන්න හරි එතකොට බලමු ස්වභාවික පවතින සාකච්ඡාස් මගින් ලබා ගන්න. කියන්නේ අපි හිතමු ස්වභාවික පවතින කරපිංචා, ඡේද වගේ දේවල් ස්වභාවිකව ගන්න. ඊළඟ තමයි සාමාන්‍යයෙන් ස්වභාවිකව ගන්නේ කරපිංචා වේවා ඒව සාමාන්‍ය මේ තෙරපීම කරලා කරලා නිකම් සුදුලෝණු කියන සුදුලෝණු අඹරලා නැත්නම් කොටලා තමා නැත්නම් චිප්ස් වෙන්න, චොප්ස් වෙන්න කපලා. අර මොනවාකම ආයෙත් ගත්තොත් මේ ඔය රසායන සංයෝජන කියන සුවඳ සහ රසයෙන් ඉතා අධික ලෙස එන්නේ. හරි. එතකොට ඔන්න ඔය වගේ ක්‍රියාවලියෙන් පුරුවා රසකාරක ස්වභාවික පරිසරයක අපිට හොයා ගන්න. ඊළඟට රස ප්‍රවර්ධක. දැන් රස වාරකතාරේ රසකාරක දාතම ස්වභාවික පරිසරයේ තියෙන දේවල්. රස ප්‍රවර්ධක. රස ප්‍රවර්ධක මතක් කරගන්න මතක් වෙනෝනේ මොනවද? MS තියෙන මොනෝසෝඩියම් ග්ලූටමේට්. රස වැඩි කරගන්න අපි කට්ටිය හුරුලා තිබු මොනවද? අජිනමෝටෝ වයි. අජිනමෝටෝ තමයි ගොඩක් කට්ටිය සාමාන්‍ය අජිනමෝටෝ දාපු මේ මොකක්ද රයිස් එකක්වත් කන්නේ නැහැ දැන් කඩ අදිනකොට සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දෙන්න. ගොඩක් කට්ටිය උරලා තිබුණා අජිනමෝටෝ වලට. හරි. ඒක ඇඩික්ට් වෙනවා. පිළිකාකාරක අජිනමෝටෝ කියලා කියන්නේ. එතකොට මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන්නේ තන්නේ වගේ රසක වර්ධකයක්. ඊළඟ තමයි ඉනෝසිනික් ආම්ලය. ඔයගේ දේවල් තමයි ඔය බුද්ධිම රසකාරක විභාග ආන්න පුළුවන්. තීම රසකාරකත් දාන්න තමයි තියෙනවාද? ඒ මොනවද මොනෝසෝඩියම් ග්ලූටමේට් වගේ දේවල් තමයි බුද්ධිම රසකාරක උදාහරණ. ස්වභාවික රසකාරක උදාහරණවද? කරපිංචා රාම්පෙසේර ගෝරකා ඊළඟට ඉතින් සුදුලු වගේ දේවල් ස්වභාවික රසයක් අරගෙන ස්වභාවික ආකාරය කියලා කියනවා. වර්ග දෙකයි නේද ස්වභාවික රසකාරක සහ කෘත්‍රිම රසකාරක කියලා ගොඩක් දෙයක් වෙනවා. හරි ඊළඟට බලමු මේ කෘත්‍රිම වර්ණක රසකාරක සුවඳකාරක භාවයේදී තියෙන අනිසි ප්‍රතිවිපාක. හරි කෘත්‍රිම වර්ණකයක් වේවා කෘත්‍රිම රසකාරකයක් වේවා දන්න කෘත්‍රිම දේවල් කනකොට හොඳ නැහැ වැඩි ඕනේ නැහැ. අජිනමෝටෝ කනකොට දන්නවනේ මේ හැදෙනවා කියන්නේ පිළිකා. හරි. ඔන්න ඔය තාක්ෂණික සවලු මේවා කියන අනිසි විපාක. පහේ තමයි ඒවා මොනවාද? ප්‍රාථමික උදාර රසායන සංයුතියේ පිළින් ඉපදවන බැවි. පිළිකාකාර. අවදාන පිළිකාකාරකයි යම් දෙයක් තමයි. තීම් වර්ණකාර කඩන් දීප්මත් වර්ණය උත්පන්න අඩංගු වේ. ඒ සාන තීම් වර්ණ වලනේ දර්දී ලස්වන්ට දින ජෝඩි උත්පාද වලදී අන්නේ වගේ කෙනෙකුට අපි දන්න මේක අනිවාර්යෙන් තීමයි කියන්නේ. තේරුණාද? හරි. එතකොට සාමාන්‍ය මේක අධිමාත්‍රාව වැඩියෙන් ගන්න උදාහරණකට රයිස් එකක්. රයිස් එකක් කාවට පස්සේ මොකද සාමාන්‍ය පාන්දර 12 1 කිලෝ වෙනකොට
අධික ලෙස වතුර විභාග කරනවා ඈ අධික ලෙස වතුර විභාග කරනවා ඒක නම් විපාකයේ වැඩි ඊට සමහරක් වලට වැඩිමින් කරනකොට ශරීර දැවිලිලා තියෙනවා තේරුණාද ඉස්සරහට අධික රුධිර පිටෙන්නේ මොකද තත්ත්වයට පත්තුනම් පින්නවා ඕවර් කියනවා ඒ වැඩිමින් ආහාර ගත්තා මොනවා තත්ත්වවලට මුහුණ දෙන්න වෙනවා හරි ඒක සෑහෙන ජටිලකාරී තත්ත්වයක් හරි ඊළඟට ප්‍රතිඔක්සිකාරක වලු ප්‍රතිඔක්සිකාරක ගත්තාම සාමාන්‍ය අපි දන්නවා ස්වභාවික ප්‍රතිඔක්සිකාරක තියෙනවානේ මොනවාද දාන විටමින් C විටමින් D වගේ සල්ෆර් අන්තර්ගතවම ප්‍රතිඔක්සිකාරක කියලා කියන්නේ. ඒකට ඒවක තමයි ප්‍රතිඔක්සිකාරක භාවිතා කරන වැදගත්කම් තියෙනවානේ. ඒ හැම වෙලේම ප්‍රතිඔක්සිකාරක හැම වෙලේම කියන මොකද්ද කියලා හරියට මොකද දන්නේ නැහැ තාම. ඈ ගොඩක් කට්ටිය ඔක තේරුමක් නැහැ ප්‍රතිඔක්සිකාරක කියන මොකද්ද කියලා. හොඳට අහගන්න. ප්‍රතිඔක්සිකාරක කියන්නේ මේ පාඩම කොට කතා කරන්න තියෙන්නේ. ප්‍රතිඔක්සිකාරක දක්වන සාමාන්‍ය බලමු. ලියා ගන්න 28 මිනිත්තුවේ උඩම ලියා ගන්න පයින් එක ආහාර ඔක්සිකරණය මාධ්‍ය ආහාර ඔක්සිකරණය මාධ්‍ය ඇතිවන අමිහිරි රසය වැළැක්වීම ආහාර ඔක්සිකරණය මගින් ඇතිවන අමිහිරි රසය ඉවත් කිරීම ආහාර ඔක්සිකරණය මගින් ඇතිවන අමිහිරි රසය ඉවත් කිරීම ආහාර ඔක්සිකරණය මගින් ඇතිවන අමිහිරි රසය වැළැක්වීම දැන් ආහාර ඔක්සිකරණය මගින් ඇතිවන අමිහිරි රසය වැළැක්වීම ආහාර ඔක්සිකරණය මගින් ඇතිවන අමිහිරි රසය වැළැක්වීම කියන්නේ ආහාර ඔක්සිකරණය මගින් ඇතිවන පෝෂණ අගය පහත හෙලීම නැත්නම් පහත හෙලීම පැවැත්වීම කියන්නේ ආහාර ඔක්සිකරණය මගින් ඇතිවන ආහාර ඔක්සිකරණය මගින් ඇතිවන මේ යන්නේ ප්‍රතිඔක්සිකරණ භාවිතයේ අවස්ථාවය දෙකම තමයි ආහාර ඔක්සිකරණය මගින් ඇතිවන පෝෂණ අගය පහත හෙලීම පෝෂණ අගය පහත හෙලීම වැළැක්වීම ඊළඟ තමයි ආහාර දුඹුරු පැහැවීම වැළැක්වීම ආහාර දුඹුරු පැහැවීම වැළැක්වීම මේ ප්‍රතිඔක්සිකාරවල වැදගත්ම කතා කරන්නේ ආහාර දුඹුරු පාට වෙන්නේ නැහැ. ඊළඟ තමයි ආහාරය ඇති මේද ඔක්සිකරණ වැළැක්වීම මේද ඔක්සිකරණ කියලා කියන්නේ මුඩු වීම. එහෙම ලියාගන්නකො. මේද ඔක්සිකරණ කියලා කියන්නේ ආහාරයේ මේද මුඩු වීම වැළැක්වීම කියලා. ආහාරයේ මේද මුඩු වීම වැළැක්වීම. ආහාරයේ මේද මුඩු වීම වැළැක්වීම. ආහාරයේ මේද මුඩු වීම වැළැක්වීම. එතකොට බලන්න ප්‍රතිඔක්සිකාරක හා ඒවායේ භාවිත. සාන ප්‍රතිඔක්සිකාරක සහ ඒවායේ භාවිත ගත්තම අර INS ශ්‍රේණි ගන්න කියන වර්ණක වලට ඒ වගේ මේ වගේ වර්ණක තියෙනවා. ඒක නම් මේවා තමයි ඉතුරු විදියට ප්‍රතිඔක්සිකාරක භාවිත කරන්න බෑ. මේවට රෙගුලාර් සහ නීතික පැතිකඩ වල තියෙනවා. හරිය තමයි INS 300 ඇස්කෝබික් අම්ල සාන පළතුරු තමයි භාවිත කරන්නේ ප්‍රතිඔක්සිකාර සිද්ධියේ. ඒ INS 300 අර ගත්තාම ඇල්ෆා ටොකෝෆෙරෝල් හරි විටමින් K වගේ ඇල්ෆා ටොකෝෆෙරෝල් ගත්තාම ධාන්‍ය ආශ්‍රිත සහ ලදරු වල වගුවක් විතර බලා ගන්න පුළුවන් නේ පොටැෂ් ස්පීකර් කියන්නේ ඒකයි. කියලා INS 300 දායකවද කොපි ඉතලනේ කොපි ඩයට් ගත්තාම සාමාන්‍යයෙන් එළවලු දෙන්නවා තමයි භාවිතා කරන්නේ. ඊට පස්සේ INS 321 INS 321 ගත්තාම මොනවද බියුටිලේට් හයිඩ්‍රොක්සි නැත්නම් ටොලිවීන් වගේ දෙන තමයි BHT කියලා කියනවා. සාමාන්‍ය වාදිකන් චුයින්ග් ඒනම් චුයින්ග් වලට තමයි ගොඩක් දුරට භාවිතා වෙන්නේ. හරි ඊළඟ තමයි INS 322 ලෙසිතින් භාවිතා වෙන්නේ මේදී අඩු තවරුම් වලට. ඒක මේදී අඩු තවරුම් වලට තමයි බොහෝ භාවිතා වෙන්නේ. හරි. එතකොට ඔය තමයි ප්‍රතිඔක්සිකාරක භාවිතය කරන විදිය. තේරුණා? අපි ඉතින් විදිහට ආකල්ප වර්ග නේද වර්ණ වාරක ප්‍රතිඔක්සිකාරක රසකාරක මේ ලෝකේ විගුණන්න සහ ආහාරට එක් කිරීම තහනම්. ඕන නීතිමය පැතිකඩවල තියෙන නීතිමය රෙගුලාස් තියෙනවා. ඉතින් මේ රෙගුලාස් වලට යටත්ව තමයි ආහාර නිෂ්පාදනය කරන්න ඕනේ. හරි ඊළඟ යනවා අපි කායිදෝද කාරක. මේ තාම කතා කරන්නේ මේ මොනවාද?
ආපෝන මාර්ගයක් කතා කරන්නේ වර්ණකාරක කතා කරා රසකාරක කතා කරා දෙපික්ෂකාරක කතා කරා දැන් යනවා තයිලෝද කියනකොට මතක් වෙන්නේ මේ දේ. ඔයාලට මතක ඇති තයිලෝද කියන මේ දේ මතක් වෙන එකම හේතුව තමයි තයිලෝද කියන මතක් වෙන එකම හේතුව තමයි එය ගොඩක් දුරට මේද තයිලෝදකරණය මතක ඇති මේද තයිලෝදකරණය මේද තයිලෝදකරණය කියලා කිව්වේ අපි මතක තියාගන්න. හරි මේ තයිලෝදකරණය කියලා කිව්වේ ආහාර ජීර්ණ පද්ධතියේ මේදේ කොටස් විශාල විදිහට එනවනේ. ඒ විශාල කොටස් කුඩා කුඩා කැබලි වලට කැඩීම තමයි මේ තයිලෝදකරණය කියලා කියන්නේ. එතකොට මේ තයිලෝදකාරක කියලා කියන්නේ විශ්ලියා ගන්න නිර්වචනේ. ඔතන ඉඳ තියෙනවා 29 පිළිවෙලට උඩකට කතා කරලා ලියා ගන්න. තෙල් හා ජලය මිශ්‍ර කළ විට 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 වෙන් නොවි තෛලෝදයක් ලෙසට පවත්වා ගැනීම සඳහා තෛලෝදයක් ලෙසට පවත්වා ගැනීම සඳහා යොදන ද්‍රව්‍ය තෛලෝද කාරක වේ. හරි මේක තමයි සාමාන්‍ය තෛලෝද කාරකයක් කියලා කියන්නේ අපේ සමහර ආහාර වලට තෙලුයි ජලය දෙකම එකතු කරනවානේ. සාමාන්‍යයෙන් ගොඩක් ඔය පිසුණු ආහාර තෙලුයි ජලය එකතු කරනවා. උදාහරණයක් අපි කියමුකෝ හාර්නස් තෙල් දැම්මා කියලා. ඔතනත් ජලයක් දාන තෙලුත් දානවානේ. සාමාන්‍ය ජලය ටිකක් දාන තැම්බෙන්න. හැබැයි ළමයි පොඩි වෙලාවකින් මොකද වෙන්නේ? අපි සාමාන්‍ය වෙලේ අනුභව කරේ දවල්ක් නැහැ. අපි පැය කීපයක් අපි මොකද වෙන්නේ? අනිවාර්යෙන් තෙල් සහ ජලයේ ඝනත්වය අනුව මොකද වෙන්නේ? මේ දෙක වෙන වෙන්න බලපානනේ ජලය ඝනත්වය තෙල් පා වෙන්න පටන් ගන්නවා. හැබැයි ඕම පා වෙන්න මොකද වෙන්නේ? අපිට ආහාරයක් ප්‍රොඩක්ට් එකක් එළියට ලොන්ච් කරන්න බෑනේ. මිනිස්සු බලලා මේ මොකද කියලා සෙපරේට් කරලා තියෙනකොට. හරි. එතකොට ඕක බලක්ක ගන්න මොනවද භාවිත කරන්නේ? ඔන්න ඔය තෛලෝද කාරක කියනවා භාවිත කරනවා. එතකොට බලමු මේ තෛලෝද කාරක වල භාවිතය. ඔන්න තියෙනවා බලන්න. මයොනීස් අයිස්ක්‍රීම් ඔය මයොනීස් වගේ දේවල් අයිස්ක්‍රීම් වල කොහොමද කියලා දැකලා ඉතින් අයිස්ක්‍රීම් එක දාලා. අයිස්ක්‍රීම් වලක දී වෙන්නේ නැති ඉඳන් ඒක ඕකයි. හරි අයිස්ක්‍රීම් වල තියෙනවා. ඒ සමජාතීකරණද කිරි වැනි ආහාර වල මේවා භාවිත කරනවා. හරිද? කිරි වගේ දේවල් භාවිත කරනවා. ඊට පස්සේ භාවිත කරනවා සෝඩියම් ફોස්ෆේට් ලෙස්ටරින් ඩයස්ට්‍රයිඩින් වලට භාවිත කරනවා. ඊට ගණීකාරක බලමු ගණීකාරකයක් ගත්තාම සාමාන්‍යයෙන් ගණීකාරකයකින් වෙන්නේ මෘදු ආයනයක් ලබන එක නේද? ඒ හිතමු ගණීකාරකයක් උදාහරණයක් විදිහට ගත්තාම ජෙලි ජෑම් තේරුණා ජෙලි එකක් තිබ්බාම ඒ ජෙලි එක ඝන වෙනවා. ඒක ගණීකාරකයක්. වෙනවා ජෑම් වගේ දේවල් ගණීකාරකයක් කියනවා. එතකොට සාමාන්‍යයෙන් මේකට උදාහරණයක් පෙක්ටින්. තේරුණා පෙක්ටින් කියන උදාහරණ පෙක්ටින් කියන්නේ ඔය කට්ට හයිය පළතුරු බේලි දියුණු වගේ ඒවා පෙක්ටින් කියන දේ අරන් කරලා තියෙනවා. ඒක මතක තියාගන්න සාමාන්‍ය ජෙලි ජෑම් වගේ දේවල් ගත්තාම මේ පෙක්ටින් හර සඳහා උදාහරණ තමයි ගන්න. ඒතර මේකට අමතරව ඒකාර ගණීකාරකයේ සාමාන්‍ය වාගේ විභාගයට වුවොත් ගණීකාරවලට උදාහරණවල පෙක්ටින් ජෙලි වගේ දේවල් සාමාන්‍යයෙන් ඒකාරක කියලා කරනවා. ඒකාරක නම් ඔයාලා ආව නැතුව ඇති. ඒකාරක කියන්නේ වල තියාගන්න. ගොඩක් කට්ටිය ඔය ඒකාර කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඒකාර කියන්නේ ඔය පාඨක රෝපණය. කියනවා පාඨක රෝපණ විද්‍යාවට යනකොට පාඨක රෝපණ මාධ්‍යයක් තියෙනවා ඒකාර කියලා. අන්න මේක මේ අවස්ථාව තමයි ලැබ් වලේ ඒකාර කියන්නේ භාවිතා වෙන්නේ. හරි ගොඩක් දොඩෝ ජෙලි එකක් වගේ ඒකාර කියන්නේ. තේරුණා? ඉතරවල ජෙලි එකක්. හරි. ඔන්න ඔක තමයි මේ ඒකාර භාවිතා වෙන්නේ. හරි. ඊළඟට අපි යනවා අම්ල හා අම්ල යාමක. හරි මේ තාම කතා කරන්නේ මේ පරක්ෂකාරක යටතේ මෙන්න මේ මොනවද කතා කරන්නේ? අපි ඊළඟ කතා කරනවා වර්ණකාරක, පරක්ෂකාරක, ප්‍රත්‍යක්ෂකාරක, රසකාරක, තෛලෝදකාරක, ගණීකාරක, ස්ථායීකාරක දැන් කතා කරනවා අම්ල සහ අම්ල යාමක කියන කොටස. අම්ල සහ අම්ල යාමක කියන කොටස මතක් කරගන්න මොකද මේ ඇසිඩ් එකක් ගැන කතා කරන්නේ. සාමාන්‍යයෙන් ඇසිඩ් එකක් ගත්තාම මොනවද කියන්නේ? උදාහරණයක් තමයි ඔයාලා එදිනදා ජීවිතේ භාවිත කරන අම්ල මොනවාද? අම්ල කියපුවම ඇසිඩ් කියපුවම අපි බය වෙනවා. හැබැයි අපි අම්ල දාලා ඇසිඩ් භාවිත කරනවා. පරක්ෂණය කරනවා. මොනවද භාවිත කරන්නේ? විනාශි. විනාශි භාවිත කරනවද? සිට්‍රික් අම්ල භාවිත කරනවනේ දෙයි දාන සිට්‍රික් අම්ල. ඇස්කෝබික්
ඊළඟ ටාටරි ඊට පස්සේ මොනවාද සාමාන්‍යයෙන් ඔය මොකද තියෙන්නේ ගෝරකාවල තියෙනවා මොනවාද අය සියඹලාවල තියෙනවා තේරුණාද දෙහිවල ඔන්න ඔය තියෙන්නේ ආම්ල ඇසිඩ් ඒකට අපිව භාවිතා කරන ආහාර රස ගැනීමට නැත්නම් ආහාර කල් තබා ගන්න අපු අච්ච සිංහලට කවුරුද දානවා කියලා සිංහලට කවුරුද දානවා අනිවාර්යෙන්ම කල් තබා ගන්න විනාඩියට අඩංගු කරනවා තේරුණාද ඔය අම්ලකාරක අපි දන්න දේවල් අපි මේ දිනදා ජීවිතේ භාවිතා කරන දේවල් තමයි මේ සබ්ජෙක්ට් එක හදලා තියෙන්නේ හරි ලේසි වල තියාගන්න හරි අමතකයක් නැහැ හරි ඊළඟ තමයි තව එකක් තමයි ඊළඟ තමයි ආහාරයේ ප්‍රමාණ කාරක ඔන්න තව කාරකයක් තියෙනවා මොකද්ද ආහාරයේ ප්‍රමාණය වැඩි කරලා පෙන්න කාරකයක් තියෙනවා ඒක හොඳයි නේ මරුනේ ආහාරයේ ප්‍රමාණය වැඩි කරා මිනිස්සු ගන්නවනේ වියදම අඩු වෙනවා ඉන්නේ පොකට් එක හොඳයි අර මොකද ගොඩක් වෙනද බොම්බයි උඩානකොට බොම්බයි උඩානකොට පොඩි චීනි ප්‍රමාණයක් නෑ බෑ මොකද බෝලයක් වගේ ගන්නවනේ ඒ ලාභය වැඩි හරි පොඩි දෙයකින් ලොකු ලාභයක් මේ ඔෆිසියල් පේන මොන ලොකු මේ බ්‍රෑන්ඩ්ස් එකේ වටනවා වගේ අදහසක් එනවා හරි එතකොට සාමාන්‍ය මේ භාවිතා කරන බොම්බයි මොටයි වගේ හදනකොට මොනවද ප්‍රතිව්‍යුහ කරන ලද පිස්ටේ තමයි උනට දාන්නේ ප්‍රතිව්‍යුහ කරන පිස්ටේ වගේ ඒ කියන්නේ අපි තුමුකෝ ඔය හොඳ උදාහරණේ ගමුකෝ හොඳ උදාහරණයක් අර බොම්බයි මොටයි තමයි හරි බොම්බයි මොටයි තමයි ගොඩ ගන්න හොඳ උදාහරණයක් අර පොඩි පිම්බල් පොඩි සීන් ප්‍රමාණයක් ආයෙත් වෙන අපේ විචාර කරලා ප්‍රමාණ විචාර කරලා එන්න නම හරි ඊළඟට කුටීන් පැණිරසකාරක කුටීන් පැණිරසකාරක කියන ගත්තාම සාමාන්‍යයෙන් ඔයාලා රෝස් සිරප් කියලා කියන්නේ නේද රෝස් සිරප් වගේ ඒවා දේවල් සාමාන්‍යයෙන් ඊළඟට කෝන් සිරප් එක හරි රෝස් සිරප් එක කෝන් සිරප් එක වගේ දේවල් තමයි ඔය කුටීම පැණිරසකාරක කියලා කියන්නේ සාමාන්‍ය කුටීන් පැණිරසකාරක ගත්තාම දේවලියාගේ කට්ටියට අකුටීන් කට්ටියට හදපුවාම කට්ටියට ගැලපෙන්නේම නැහැ. අර ඒවා රිමූව් කරලා දාන්න ඕනේ. ඉතින් ගැලපීමක් ඇත්තෙම නැහැ. කුටීම රසකාරක පැණිරසකාරක ඉතින් ආයෙත් මනට නිවයින් යන්න පුළුවන්. හරි. ඊළඟටම ආහාර ඇසුරු. ඔන්න අපි අලුත් පාඩමම ආහාර ෆුඩ් පැකේජින් කොටසට ආහාර ඇසුරු මට කියන්න මේ පාඩම විශ්වවිද්‍යාලවල උගන්වනවා. මේ පැකේජින් කියලා වෙනම සබ්ජෙක්ට් එක ෆුඩ් පැකේජින් කියලා. මේ පැකේජින් සබ්ජෙක්ට් උගන්වනවා මාස 6ක් ළම එක දිගට. හරි. ඒක දන්නකො අපි ඒලවල කොහොමද කැම්පස් එක ඇතුළේ කොහොමද තියෙන්නේ කියලා. ඒලවල වල පොඩි පිටු දෙක තුනක් තියෙනවා. තේරුණාද? හැබැයි කැම්පස් එකේ මාස 6ක් උගන්වන සබ්ජෙක්ට් එකක් ෆුඩ් පැකේජින් කියලා. ආහාර බලස්සත් තියෙනවා. ඒ සෑහෙන පරාසය යනවා. අර ෆුඩ් පැකේජින් නැත්නම් මේක ලොකුවට පැකේජින් වරක් යන උගන්වන්නට නෑ වලට. සාමාන්‍ය ආහාර පැකේජින් දෙයක් නැත්නම් ආහාර පොත් කියන පාඩියට ආහාර. ඒක නිර්වචනය තේරුම් ගන්න. ඒක නිර්වචන අතර කට් පාඩම් කරන්න ඕනේ. කියලා පුත්‍රා ආම්ල කියලා සමේ ඒකවල ආම්ලිය සම්බන්ධයක් තියෙනවා. ඒකෙන්ද අනිවාර්යෙන් ආහාර ඇසුරුමක් යම් කියන එක මුද කටපාඩමින් ලියා ගන්න වෙනවා. ලියා ගන්න ආහාර ඇසුරුමක් යන්නේ ආහාර ඇසුරුමක් යන්නේ ආහාර ඇසුරුමක් යන්නේ ආහාරයට යාන්ත්‍රික මෙන්ම ආහාරයට යාන්ත්‍රික මෙන්ම ආහාරයට යාන්ත්‍රික මෙන්ම ගුණාත්මක ආරක්ෂාවක් සැපීමට හැකි ගුණාත්මක ආරක්ෂාවක් සැපීමට හැකි ගුණාත්මක ආරක්ෂාවක් සැපීමට හැකි ආහාරයේ පරිරක්ෂණයට උපකාර වන ආහාරයේ පරිරක්ෂණයට උපකාර වන ආහාරයේ පරිරක්ෂණයට උපකාර වන සංනිවේදන කෘත්‍යයක්ද ඉටු කළ හැකි සංනිවේදන කෘත්‍යයක්ද ඉටු කළ හැකි සංනිවේදන කෘත්‍යයක්ද ඉටු කළ හැකි ද්‍රව්‍යයක් වේ ද්‍රව්‍යයක් වේ සංනිවේදන කෘත්‍යයක්ද ඉටු කළ හැකි ද්‍රව්‍යයක් වේ ළමයි පැකේජින් එකක් ගත්තා වැඩි ඕන අපිට ටිආර් කේක් එක තියෙන වටේ තියෙන බොක්ස් එක කේක් පෙට්ටි කියලා කියන්නේ ඕකෙන් වෙන දේවල් ටික මොනවද සරලව දුන්නේ සාමාන්‍ය කේක් එක තැලෙන්නේ නැතුව ප්‍රවාහනය කිරීම සඳහා ඉවහල් වෙනවානේ ඕකේ තියෙනවා ඇතුලේ අර මේ අපි කියන කොරිඩෝර් බොක්ස් කියලා. ඒ කියන්නේ අර ධාර තියෙන ධාර ඇතුලේ තියෙන ඕනකදී ශක්තිමත් භාවයක් වෙනවා. ඒතර එයා මෙයා ගෙනියන්න කිසි අවුලක් නැහැ. ඒ වගේම තමයි දෙවෙනි කාරණා
ඕනම මිනිස්සෙක්ට දැක්කාම මේක මොනවාද මොන වර්ගයද මොන කේක් එකක්ද මොනවද කියලා කියව ගන්න පුළුවන්. සාමාන්‍ය ලංකාවේ නම් භාෂා තුනකින් තියෙනවා. තේරෙනවා ලංකාවේ භාෂා තුනකින් මේක තියෙනවා. හරි මොනවා ගාව කියන මොකක් පැකේජින් එකක් බලන්න. මේ පැකේජින් එකක් තමයි පේනවා මේක භාෂා තුනකින් තියෙනවා. හරි මෙන්න බලන්න භාෂා තුනකින් තියෙනවා අඳුර ගන්න. තේරුණා සිංහල දෙමළ ඉංග්‍රීසි කියන විදිහට මේ භාෂාවලින් රටක තියෙන මව් භාෂාවෙන් තියෙනවා. මතක තියාගන්න සාමාන්‍ය ඕනෑම ආහාරයක් ගත්තාම අපි කොහොම ලංකාවේ ඉඳන් පිටරට යනවා ක්‍රීම් කැකර් එක ක්‍රීම් කැකර් හන්දරක් දීලා නේද දෙන්නේ නේද? හරි. ඒතර ක්‍රීම් කැකර් එකට අපි කියමුකෝ ඉන්දියාවට යනවා කියලා. අනිවාර්යෙන් මතක් කරලා ඒ කට්ටිය මොනවද කරන්නවද? ඒ ඉන්දියන් භාෂාව ආවරණේ ටයිප් කරලා තමයි යවන්න ඕනේ. තේරුණාද? යවන රටට ඒ රටට දාලව භාෂාවලින් යවන්න ඕනේ. හරි එහෙම තමයි සිස්ටම් එක යන්නේ පොඩි පැකේජින් වල. ඒ වගේම තමයි ශක්තිය කියන්නේ. ආර්ය පරිලක්ෂණයක් තියෙනවා. සමහරක් දැන් උදාහරණ සංවේදන කුට්ටයක් කරන එක මොකද්ද කීය තරම් තමයි කියලා බලන්න. අනිත් එක ආහාරයට ආරක්ෂාව සැපේන. තව ඒවා තමයි පරිරක්ෂණය වෙනවා. ඒ කියන්නේ මොකද? ඔය ටිබ්ලික් කැරක්ටර් එක ගත්තා නම් විචාර තත්ත්වයට තියෙන පදක්ෂව තියෙන ටිබ්ලික් බය ගත්තා මේකේ තියෙන වායු සංචලන තමයි කල්පවත්ම තියෙන්නේ. හරි. අන්න ඒ වගේ සියලුම දේවල් වෙනේවට කියලා මොනවා කියලාද? ආහාර නිකන් ෆුඩ් පැකේජින් එකක් නැත්නම් ආහාර ඇසුරුමක් කියලා කියනවා. හරි. එතකොට නම් අපි ආහාර ඇසුරුම් කියන කොටසෙන් අදට නතර කරනවා. ආහාර ඇසුරුමක් කියන කොට නතර කරලා ඒතර අපි හෙට බොහෝ දුරට උදේ වරුවේ පුළුවන්